ඔබ නැවතත් සජීවීව එකතු වෙන්නේ මැද පෙරදිග යුද උණුසුමේ යථාර්ථය මේ ගෝලීය අර්බුදය මැද්දේ ඇත්තටම මොකද වෙන්නේ කියන කාරණාවත් එක්ක විශේෂයෙන්ම තොරතුරු රසක් උදෑසන සිට අපි ඔබත් එක්ක බෙදා හදා ගත්තා. ඉතින් ට්‍රම්ප්ගේ දැන් මේ දින 5ක සාකච්ඡා සඳහා ලබා දී තිබෙන කාලයත් එක්ක ඇත්තටම මේ මොකක්ද ට්‍රම්ප් කරන්න යන්නේ ඉරානයේ ප්‍රතිචාරය මොන වගේ විදිහට ඇමරිකාවට ලැබෙයිද කියන ප්‍රශ්නාර්ථය තමයි ලෝකයක් ඉදිරියේ තිබෙන්නේ. ඒ පිළිබඳව කතා බහ කරන්න සජීවීව අපේ ආරාධනය පෙළගෙන අපත් සමග සම්බන්ධ වෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සංවේදන අධ්‍යයනාංශ අංශාධිපති ජාත්‍යන්තර සංවේදන භූදේශපාලනය වගේම ඩිජිටල් මාධ්‍ය පිළිබඳව ආචාර්ය මනෝජ් දිනදාස. ආයුබෝවන් ආචාර්යතුමනි. ආයුබෝවන්. ආචාර්යතුමනි දැන් අපි දන්නවා දින 5ක කාලයක් ට්‍රම්ප් ලබා දීලා තියෙනවා ඉරානයට. ට්‍රම්ප් කියන්නේ නම් සාකච්ඡා යනවා කියලා. ඉරානයේ පැත්තෙන් එන ප්‍රතිචාරය තමයි එහෙම සාකච්ඡාවක් නැහැ කියලා. මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න කැමතියි. මේක ට්‍රම්ප්ගේ උගුලක්ද නැත්නම් ට්‍රම්ප්ගේ වෙනත් සැලසුමක්ද? අතරම ඊයේ බලපුවම ජාත්‍යන්තර මාධ්‍ය වල තත්ත්වය දැන් දවස් 3කට විතර කලින් ජාත්‍යන්තර මාධ්‍ය සම්පූර්ණ මාධ්‍ය මේ සිදුවීම් පිළිබඳව වාර්තා කරන ආකාරයේ සෑහෙන ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ලොකු වෙනසක් කියන්නේ උච්චර කාල බටහිර ජනමාධ්‍ය වල තිබුණු ආධිපත්‍යයක ඇමරිකානු මතවාදය ශක්තිමත් කරන එක වෙනුවට ඇමරිකාවේ ඇත්ත තත්ත්වය ඒගොල්ලෝ විසින්ම හෙළිදරව් කරනවාද කියන එක මට ඊයේ තේරුණා. දැන් මේකට පැයකට කලින් BBC එක වාර්තා කරන එක ඔය ප්‍රකාශය පිළිබඳ ඩොනල්ඩ් ට්‍රම්ප් කියන එක නොකියා කියනවා ෆේක් නිවුස් ගොඩක් ඉන්ටර්නැෂනල් මීඩියා හරහා එනවා. විශේෂයෙන් CNN, CBS, Fox News අතුළු පිරිසක්. I think මේක පිළිබඳ දැන් ඇමරිකානු සෙනෙට් සභිකව දන්නවා ප්‍රධාන විචාරකව කියන කාරණේ තමයි මොහුගේ මානසික සෞඛ්‍ය පිරිහිලා කියන කාරණේ. වයසත් එක්ක. ඔව් මානසික සෞඛ්‍ය පිරිහිලා කියන කාරණේ. මේ තත්ත්වය අරුම පුදුම වෙන්න දෙයක් නැහැ. මේිට සති දෙකකට කලිනුත් මම මේ විශ්ලේෂණය කරේ. අතරම වසර 100කට පස්සේ කියන්නේ 1925 පළවෙනි ලෝක යුද්ධය ආරම්භ වෙලා 45 ඉවර වෙනකොට ඇති කරගත්ත යුස්මක් තියෙනවා ඇමරිකාව. හැරි ට්‍රූමන් ඇමරිකානු ජනාධිපති වකට කිව්වා නැවත මෙවැනි මිනිස් සංහාරයකට යන්නේ නැති වෙන්න අපි වග බලා ගන්නවා කියලා. ඒ කරලා හදාගත්ත ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය මුදල සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය. නමුත් 1925 2026 වෙනකොට නැවතත් වසර 100ක් ගිහිල්ලා එකම දේ වෙනවා. මම ඇයි එකම දේ කියන්නේ? ජර්මනියේ බර්ලින් නුවරදී හිට්ලර් ඔහුම ප්‍රකාශ කරගත්තා මම හිතපු දේ මගේම මානසික වියුරුවක් කියලා ඔහුගේම රයිෆල් එකෙන් ඔහු වෙඩි තියාගත්තා. ඔහුට අවශ්‍ය වුණා සුද්ධ ජාතියක් හදන්න. ඒක බැරි වුණා. හැබැයි ඒකේ අන්තඵලය උනේ හිටපු පිරිසක් යුරෝපේ හිටපු පිරිසක් ගෙනල්ලා නිජබිමක් වෙන පලස්තීනයේ ගාසා තීරේ ගාල් කරා. ගාල් කරා නැති ප්‍රශ්නයක් හැදුවා. ඒ ප්‍රශ්නයත් හුදු ආකස්මික ප්‍රශ්නයක් නෙවෙයි. දැන් ඔබ අහපු ප්‍රශ්නය දවස් 5ක් යුද්ධය 48ක් කියලා තියෙන ඉන්ටර්නැෂනල් මීඩියා හෝල් කරන එක සහ මේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියන දේවල් ඇත්තද බොරුද කියන එක. ඉතින් අපිට පේන එක මිනිස්සෙගේ මානසික ව්‍යාධියක ඵලය මුළු ලෝකයක්ම අද මුක්ති විඳිනවා. මේ මෙන්න මෙම ජාල දේශපාලන තන්ත්‍රවාදයක තමයි අප හිරලා තියෙන්නේ. දැන් ආචාර්යතුමනි දැන් මුලින් කිව්වා දැන් මේ මොහොතේ අර ඔබතුමා කිව්වා වගේම විදේශ මාධ්‍ය තොරතුරු ගණනාවක් වාර්තා කරනවානේ එක් එක් පාර්ශ්වයන්ට ගැතිව හෝ ඒ ආකාරයෙන් තොරතුරු වාර්තා කරනවා. මුලින්ම ට්‍රම්ප් කිව්වේ හෝමස් සමුද්‍ර සංධියේ ඒ පාලන කටයුතු නිදහස් කරේ නැත්නම් පැය 48ක කාලයක් ඇතුලේ ඉරානයේ තිබෙන සියලුම බලශක්ති මරමස්ථාන ඉලක්ක කරනවා කියන කාරණා. එතනදී ඉරානය ප්‍රතිචාර දැක්වුවා ඕගොල්ලෝ අපිට ඒ විදිහට ප්‍රහාර එල්ල කළොත් කලාපයේ තිබෙන මැද පෙරදිග කලාපයේ තිබෙන මේ ජල පිරිපහදු මධ්‍යස්ථාන වගේම බලශක්ති මරමස්ථාන අපිත් ඉලක්ක කරනවා කියලා විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කරලා තිබුණා. ඒ සියලුම මරමස්ථාන තියෙන වෙරළාසන්න ප්‍රදේශවල යම් කිසියකින් ඒවට එල්ල කරා නම් විශේෂයෙන්ම කටාර් ජෝර්ඩානය ඇතුළු රටවල් රැසක විදුලි සැපයුමට 100%ක්ම බාධා ඇති වෙන්න ඉඩ තිබුණා. මේ කියන කාරණාවත් එක්ක මෙන්න මෙතනදී කියන්නේ මැද පෙරදිග කලාපයෙන් ඇතිවෙච්ච මේ බලපෑමත් එක්ක ට්‍රම්ප් මේ වෙලාවේ මේ වගේ තීරණයකට ගියාද නැත්නම් ඔබ හිතන විදිහට අර ට්‍රම්ප් වෙනත් සැලසුමක් අපි කියනවා තිරේ පිටපස්සේ ඉඳන් මේ දවස් 5 අවසානයේදී වෙනත් සැලසුමක් ඔහු ඉදිරියේ තබන්නද මේ සූදානම් වෙන්නේ? අපි කියනවා මෙහි උදේ ගිලෙන්න යනකොට මොකද්ද මේ
පිදුරු ගහෙත් එල්ලනවා කියනවානේ ගහගෙන යනකොට අන්න එවැනි තත්ත්වයක් තමයි තියෙන්නේ බැලු බැලමට පේන්නේ ලෝක දේශපාලන විශ්ලේෂකයන් සහ යුද ආරක්ෂක අංශ විශේෂඥයින් වගේම විශේෂයෙන් ජනමාධ්‍යවල ඉන්න ප්‍රධාන ඉන්වෙස්ටිගේටිව් රිපෝටර්ස්ලා වාර්තාකරණය කරන්නේ. ඒකට හේතුව තමයි මේ මොහොතේදී අතරම ට්‍රම්ප් මෙහෙවන්නේ කාගේ අවශ්‍යතාවයක්ද කියන එක තමයි ඔබ මගෙන් අහන්න ඕන ප්‍රශ්නය. එතකොට මේ අපිට පේන මේක ඩ්‍රාමා එකක්. මේ ඩ්‍රාමා එක යට සිද්ධ වෙන ඉන මෙටබොලිසම් එක තමයි ඉන්ටරෙස්ටිං. නමුත් බැලුවට පේනවා ලෝක මාධ්‍ය විශ්ලේෂකයන් විචාරය කරනවා ට්‍රම්ප් අහුවෙලා තියෙනවා ගිරේකට. ඉතින් ඒක නිසා දැන් ට්‍රම්ප් අසරණයි. මේ අසරණභාවයේ නිකන් ඇති වෙච්ච තත්ත්වයකුත් නෙවෙයි. උම්මත්තකෙක් ඔබ දන්නවා කලින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති විදිහට පත් වෙලා ආය පස්සේ එන්නේ ඇමරිකානු සමාජයේම එයාට ප්‍රතිවිරෝධතාවය ඇති වුණා මෙවැනි නායකයෙක් බිහි වෙන්න මේ තත්ත්වය ඇති වෙන්න. යුද්ධය පිළිබඳ මේ මොහොතේදී ඔහු කරන ප්‍රකාශනය අතරම අර අපි කියනවා බය වුණාම නැත්තම් අසරණ වුණාම කරන දේවල්. ඒකේ දැන් ලොකුම එක තමයි 24ක් තුර ලෝක මාධ්‍ය වාර්තා කරන ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වා අපි ඉරානත් එක්ක සාකච්ඡා කරලා මේක දවස් 5ක ඉරානයේ ඍජුවම කියනවා ඉන්ටර්නැෂනල් මීඩියා රිපෝට් කරනවා මේ කිසිම සාකච්ඡාවක් කරේ නැහැ කියන එක. ඒ වගේම සෙනෙට් සභිකවරු වගේම ඇමරිකාවේ විශාල බුද්ධිමත් පිරිසක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ ක්‍රියාදාමය හෙලා දකිනවා. දැන් ඔබ දකින්න ඇති අද දවල් වරුවේ ඒ කියන්නේ ඇමරිකාවේ ඊයේ චිකාගෝ සහ තවත් ප්‍රදේශයක ගින්නක් නේද? පිරිපහදු. ඒ ගින්න ඇති වුණ විදිහ කවුරුත් දන්නේ නැතව. ඉන්ටර්නැෂනල් මීඩියාවත් රිපෝට් කරන්නේ ගින්නක් ඇති වුණා. තියෙන ඒ මිසයිල් ප්‍රහාරයක්ද මොකක්ද කියලා හේතුවක් අනාවරණය කරන්නේ නැහැ. දැන් මේ යුද්ධයේ තියෙන දැන් ඉරානය යුද්ධයට ඓතිහාසිකව සූදානම් වෙච්ච ජාතියක්. ඔබ දන්නවා පර්සියානු සංස්කෘතිය. මේ යුද්ධය යුරෝපයේ සහ මේ උතුරු දකුණු යුද්ධය මේ ආකස්මික දෙයක් නෙවෙයි. වසර 100ක් මං අතීතයට 100කටත් වැඩි ඔටෝමන් සහ රෝමන් යුද්ධය ගත්තොත් එහෙම දැන් අද අපි කතා කරන බ්‍රිතාන්‍ය ඇමරිකාව ඒගොල්ලෝ සහ ප්‍රංශය ජර්මනිය මේක ඊට පස්සේ හැරෙනවා මැද පෙරදිග හරහා. දැන් අර මං 45 දී නැවතුනේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ හැරි ට්‍රූමන් ජනාධිපතිතුමා කියනවා අපි නැවත මෙවැනි මිනිස් සංහාරයකට නොයෙන්න වග බලා ගන්න කියලා ඔහු ගේන්නේ අවුරුදු 200කට වැඩි කාලයක් බ්‍රිතාන්‍ය ඉන්ඩස්ට්‍රියල් රිවොලූෂන් කාර්මික විප්ලවය තුලින් සංවර්ධනය කරන්න කියපු ෆේල් මොඩල් එකක් අරගෙන ඇමරිකාව කරන්නේ ලෝකය ආය ගහන්න නැතුව ලෝකයේ ඔලුගෙඩි අල්ලගන්න එක. අපි ඒකට කියව සීතල යුද්ධය කියලා. මේ කාලය තුල මැද පෙරදිග තමයි මේගොල්ලෝ දඩ බිම කරගත්තේ. ඒගොල්ලෝ කිව්වේ මේ අතිශය දරිද්‍රයි මේ කලාපයේ මිනිස්සු දුගී නූගත් කියන එක. නමුත් මේ කලාපයේ ඓතිහාසික ගත්තත් පර්සියානු සංස්කෘතියේ ඉඳලා අපි දන්නවා ඊට එහා මේගොල්ලෝ තාක්ෂණීය විද්‍යාව පිළිබඳ බොහෝ දැනුමක් තියෙනවා. ඒක ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ හෝමි බබා වගේ මහාචාර්යවරු වගේම එඩ්වඩ් සයිඩ් වගේ අය කියනවා නොලෙජ් තියෙන ආසියාවේ කියන එක. ට්‍රම්ප් හිතුවේ නැහැ ඇමරිකාවේ ආරක්ෂක අංශ සහ සෙනෙට් සභිකයෝ කිව්වා මේ විදිහට යන්න එපා. යුද්ධය පිළිබඳ බොහොම පරිණත සහ සූක්ෂම තාක්ෂණයක් සහිත බීමක් තමයි ඉරානය. සාමාන්‍ය ඔබ දන්නවා ගරිල්ලා යුද්ධ ක්‍රමයකදී සතුරට ඇතුළට එන්න දෙනවා. බූවල්ලා ඇතුළට එන්න දෙන දුන්නට පස්සේ තමයි අල්ලගන්නේ. ඉතින් මේ තත්ත්වය ඇමරිකානු ආරක්ෂක අංශ විසින් හෙළිදරව් කරනවා ඩොනල්ඩ් ට්‍රම්ප්ට. ඒකත් එක්කම මේ දැන් බලන්නේ ට්‍රම්ප් මේක ෂේප් එකෙන් ගොඩ දාගන්න. නමුත් ඉරානයට එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඉරානය දන්නවා අහුවෙලා ඉන්නේ. ඒක නිසා තියෙන. ඉතින් දැන් මෙතනදී තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මෙවැනි තත්ත්වයක් කවුද ඇතිකරේ වගේම මෙවැනි තත්ත්වයක් දැන් කොහොමද ලෝක ප්‍රජාවත් මුහුණලා තියෙන තෙල් ප්‍රශ්නය සහ ලෝක ආර්ථිකයට ඇති වෙන බලපෑම විශාල ප්‍රශ්නයක්. මේක කවුද සමතකරණය කරන්නේ කවුද? මෙතන කවුද මේ ගැටලුව විසඳන්නේ කවුද කියන දැන් ආචාර්යතුමනි අනිත් කාරණාව තමයි දැන් අපි දැක්කා ඇමරිකාවේ ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරියෙක් කෙන්ට් මං නිවැරදි නම් ඔහු දෝරින් ඉල්ලාස් වෙලා මාධ්‍ය වෙත කියන කාරණාව තමයි කිසිසේත්ම ඇමරිකාවට ඉරානයෙන් තර්ජනයක් තිබුණේ නැහැ. ඊශ්‍රායලයේ උමනාවට තමයි මේ ප්‍රහාරය එල්ල කරේ කියන කාරණා. හැබැයි දැන්
ඉරානය ප්‍රහාරය එල්ල කිරීමේදී ඊශ්‍රායලය විටක අපි දැක්කා සවුත් පාස් පිරිපහදුව එමත් නැත්නම් LPG ගෑස් ඒ ස්ථානයට එල්ල කිරීමේදී ට්‍රම්ප් කියනවා මේ එල්ල කළ ඊශ්‍රායලය අපේ අනුදැනුමකින් තොරව කියන කාරණාව. එතකොට යම්කිසි අවස්ථාවක් කිහිපයකදී ඊශ්‍රායලය සහ ඇමරිකාව අතරත් යම්කිසි මතභේදාත්මක තත්වයක් අපි දකිනවා. දැන් මේ මොහොතේදී දවස් 5ක කාලයක් ඇමරිකාව ලබා දුන්නත් ඊශ්‍රායලය කියන්නේ දවස් 5 අපිට අදාළ නැහැ කියන කාරණාව. දැන් ආචාර්යතුමා කලින් කිව්වා මේක මේ චිත්‍රපටයක් මේ චිත්‍රපටයේ පිටිපස්සේ කවුද මේක කරන්නේ කියන එක තමයි වැදගත් කියලා. එතකොට ඔය පිටිපස්සේ ඉන්න කවුරුන් හෝ සංවිධානයක් හෝ රටක් අතරට ඊශ්‍රායලය ඔබ හිතන විදිහට ඇතුළත්. මෙතන ප්‍රශ්නේ තමයි ඊශ්‍රායලය කියන රටට වයස ගල්දුවත් දල වශයෙන් 1945 ඉඳලා මුළු ලෝකෙම දන්නවා මේක පලස්තීන ජාතිකයන්ගේ නිජබිම. ඒගොල්ලෝ යුරෝපයෙන් ඇවිල්ලා හදපු ඇමරිකානු විසින් මේ මානනය කරනක ඇමරිකාව විසින් ඇමරිකාවේ අවශ්‍යතාවයන් සඳහා මේ අර අපි ලංකාවේ තියෙන බලුකෝලම කියලා නයි නටනවා කියන්නේ නයි නටවිල්ලක් වගේ. දැන් මේක මේගොල්ලෝ දන්නවා. දැන් මේ යුද්ධයේදී මේගොල්ලන්ට ආපහු හැරෙන්න බෑ ඊශ්‍රායලට. එකක්. අනිත් එක තමයි රටවල් වල ඉන්නේ ඇතුලේ මිනිස්සු වහයතන මේ යුද්ධයට කැමති. ඇමරිකාවේ අය ඩොනල්ඩ් ට්‍රම්ප් කරන වැඩේට කැමති නෑ භාගයක්. 50%. ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලය ඇතුළේ විශ්වවිද්‍යාල වහලා දැන් සති දෙක තුනක්. ඒ වගේම සෙනෙට් සභිකයෝ කැමති නෑ මේකට. ඊශ්‍රායලෙත් ඇතුලේ මේක දැන් ඔබ දන්නවා පෙරේදා නේද ගැහුවේ ඊශ්‍රායලේ අගනුවරට ගැහුවාම කවදාවත් ඒගොල්ලෝ හිතුවේ නෑ එහෙම ප්‍රහාරයක් ගහයි කියලා. ඊළඟට පෙරේදා ලංකාවටත් පල්ලෙහෙන් තියෙන බ්‍රිතාන්‍ය කොලොනියක් වන පොඩි දූපතකට කිලෝමීටර් 4000ක් මිසයිල් ප්‍රහාර. මේගොල්ලෝ හිතුවේ නෑ මෙච්චර ඈතකට ගහන්න පුළුවන් කියලා. ඒ අල්ල පනල්ලේ කොරියාව උතුරු කොරියාව ඒගොල්ලෝ කියනවා අපිට කිලෝමීටර් 12000කට ගහන්න මිසයිල් තියෙනවා. එතකොට ජාත්‍යන්තර ආරක්ෂක අංශ කියන උපදෙස් නොතක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ තත්ත්වයට ආවේ. ඔහුගේ තියෙන අත්නෝමතික භාවය. ඇත්තටම ඒ අත්නෝමතික භාවය කියන්නේ ඒගොල්ලොන්ගේ තියෙනවා ඔය වර්ල්ඩ් ලීඩර්ස්ලට වගේම ලොකු ව්‍යාපාරිකයන්ට තියෙනවා එයාලගේ චූටි කාලේ තියෙන ආසාවක් සිහින සැබෑ කර ගැනීමේ මනෝරථ පූර්ණය. දැන් ඕකෙම එකක් තමයි ඔය ඔබ දන්නවනේ එක ෆයිල්ස් જાතියක් තියෙනවලු යට ගහගෙන ඊශ්‍රායලය ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලය කියන ඔයා මේ දේ කරේ නැත්නම් අපි මේවා එළියට දානවා. ඉතින් මේ මං අහන්නේ ඒක මේ එළිය පෙන්න ඩ්‍රාමා එක ඒකෙන් විඳවනවා අපි හැමෝම ලෝකේ. නමුත් මේකේ ඇතුලේ මොකක්ද මේ ප්‍රක්ෂේපණ වෙන සෙල්ලම කියන එක තමයි මේකේ තියෙන ලස්සන. ඉතින් මේ වගේ වෙලාවකදී අපි ඇසිය යුතු ප්‍රශ්නේ දෙවන ලෝක යුද්ධයේ අවසානයේදී මෙවැනි නැවත මිනිස් සංහාරයක් නොවෙන්න එක්සත් ජාතික සංවිධානය ආරක්ෂක කවුන්සිලය ජාත්‍යන්තර මූල්‍යාධාර මුදල ලෝක බැංකුව දැන් කවුද ඉන්නේ? දැන් මේකට යම් හෝ මැදිහත් වීමක් අපි කියන අර්බුදයක් ඇති වුනහම ඒක සමතකරණය කිරීමට චීනය, ජපානය, රුසියාව වගේ රටකට වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගෙත් වෙන අභිමතාර්ථ මෙතන පැහැදිලිව දක්නට තියෙනවා. ඒකට මේ වෙලේදී අරගොල්ලොත් ඉන්නේ තව මේක තව ටිකක් ව්‍යාප්ත වෙනකන් ඉන්නේ. ඔබ දන්නවා මේ හැම එකම තියෙන ගෝලීය දේශපාලන ආර්ථිකයක්. පොලිටිකල් ඉකොනොමි එකක්. ඒ දේශපාලන ආර්ථිකය වගේ දේවල් කියන්නේ ඇතුලේ තියෙන අපිට පෙන්වන රූපය ඇතුලේ යට වෙන්නේ වෙන වැඩක්. අපි මේක දකින ඩේ ඩ්‍රීම් එකක්. නමුත් ඇතුලේ තියෙන අයගේ අවශ්‍යතාවයන් සංසිඳවා ගැනීම සඳහා ඒගොල්ලෝ මේක තව මම දන්න විදිහට විද්‍යාත්මකව මේ පිළිබඳව බලන විදිහට මාස 6ක් විතර යන එකක් විදිහට තමයි කියන්නේ. ඒකට ඇත්තටම ඕනේ ඇමරිකාවට මෙතෙක් අවුරුදු 100ක් හැවෑමෙන් අපි 1945 ඉඳලා හැරි ට්‍රූමන් අරන්ගේ වැඩපිළිවෙලට එරෙහිව විශේෂයෙන් මීට අවසර 30කට කලින් බල ගැනුණා බ්‍රික්ස් කියලා බලමුලුවක්. බ්‍රසීල්, රෂ්‍යා, ඉන්දියා, චයිනා, සවුත් කොරියා. බ්‍රික්ස් වර්ල්ඩ් බැංක්. එතකොට මේගොල්ලොන්ගේ ලොකු දකුණු අප්‍රිකාව, ලතින් ඇමරිකානු රටවල් නැගෙනහිර මෙයාලා ඇමරිකානු ව්‍යාපාර වලින් සාතිශය බහුතරයක් 60-70කට ආසන්න ප්‍රමාණයක් වගේ යුරෝපයේ, බ්‍රිතාන්‍ය, කැනඩාවේ, චීනය, ඉන්දියන් නැගෙනහිර විසින් උදාහරණයක් අපි පොතක් ජර්නල් පේපර් එකක් ගහුවොත් එහෙනම් මේක print අපි ගෙවන්නේ ඇමරිකාවට උනාට print වෙලා ඉන්නේ චීනේ. ඒක නිසා මේක බැලුමට එක පැත්තකින් රැවුලයි කැඳයි දෙකම ආරක්ෂා කරගන්න ඕනේ චීනෙට. ඒ කියන්නේ චීනේ ව්‍යාපාර
ගොඩක් තියෙන ඇමරිකාවේ. බටහිර ඇමරිකාව, යුරෝපයේ. නමුත් අනිත් පැත්තෙන් චීනයට ආධිපත්‍ය පෙන්වන්නත් අවශ්‍යයි. මොකද චීනය හුදකලා රටක් නෙවෙයි. උතුරු කොරියාව, ඒ වගේම රුසියාව, ජපානය මේ නැගෙනහිර ආධිපත්‍ය බලය පෙන්වන්නත් මේගොල්ලොන්ට අවශ්‍යතාවක් ඇති වෙලා තියෙනවා. තේරෙන භාෂාවෙන් කියනවා නම් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අසරණ භාවය මේ වෙලේ ගෝලීය දේශපාලනය තුල බල සංරක්ෂකයක්. දැන් උදාහරණයක් විදිහට ජාත්‍යන්තර මාධ්‍ය CNN, CBS, Fox වගේ මාධ්‍ය ඇමරිකානු බටහිර යුරෝපයට පැත්තට මේක සාධාරණීකරණය කරපුවා. මේක සතියකට කලින් ඒකේ තියෙන ආදීනව දකින්න ඇමරිකානු ජනතාවම කියමු වොයිස් කට් දැන් BBC එකේ දැන් මේ දෙකට කලින් මම දැක්ක CNN එකේ කියනවා මේ යුද්ධය මේ මිනිස්සුගේ යුද්ධයක් නෙමෙයි. මොකද ඇමරිකාව ඔබ දන්නවා 1940න් පස්සේ ගුවන්තනාමෝ සිර කඳවුර පවත්වාගෙන යනවා. ඊළඟට වියට්නාම යුද්ධය, තව ලෝකයේ ඉරාක යුද්ධය. නමුත් ඇමරිකාවට පෙන්ටගනයට ගහපු එක හැර ඇමරිකාවට ඇතුළට කිසිම තර්ජනයක් ඇති වුණේ නැහැ. ඇමරිකාව ලෝකයේ යුද්ධ හදලා අනිත් රටවල් ව්‍යසනයකට පත් කරනවා. ඒක බිස්නස් එකක්. ඒක මාකට් එකක්. ඒක ව්‍යාපාරයක්. ලෝකයේ টপ මාකට් වලින් පළවෙනි 3 එකක් තමයි වෙපනරි ඇන්ඩ් මිලිටරි. පළවෙනි එක ෆයිනෑන්ස්, දෙවෙනි එක ෆාමසිටිකල්, ඉන්ෆෝමේෂන්, මේ ඊළඟ එක තියෙන්නේ වෙපනරි. ඉතින් මේක එක්තරා ආකාරයකට ලෝකයේ මිනිසුන්ට දැනෙන විදිහ තුල මේ යුද්ධය නවත්තන්න මට පේන විදිහට කාටවත් අවශ්‍යතාවයක් නැහැ. එක පැත්තකින් ඒක අවශ්‍යතාවය තිබුණත් ඒකට ඉඩ දෙන්නේ නැත්තේ නැගෙනහිර බලකඳුල. හැබැයි දැන් ඇයි ඔබ අහපු ප්‍රශ්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇයි මේ දවස් 5කට නවත්තලා කියලා කියන්නේ? දැන් අර ස්ටේට් ඔෆ් හෝමස් සමුද්‍ර සන්ධි හරහා යන එක පැත්තකින් ඒගොල්ලෝ චයිනා මුදල් ඉල්ලනවා, ඩොලර් එක අවුට්‍රම් ඩිප්‍රීෂিয়েට් වෙනවා. අනිත් පැත්තෙන් යුරෝපයට තෙල් ගියේ නැත්තම් ඇමරිකානු ඇතුළු යුරෝප කර්මාන්තශාලා මොකද වෙන්නේ? ඇමරිකාවට විතරක් නෙවෙයි ඕස්ට්‍රේලියාව, නිව්සීලන්ත වගේ රටවල් වලටත් මේක බරපතල තත්ත්වයක් ඇති වෙලා තියෙනවා මේ වෙනකොට. දැන් අපේ රට පොඩි රටකින්ද අපිට තාම මේක දැනෙන්නේ නැහැ. ඒක මේ ව්‍යාපාර කියන එක නෙට්වර්ක් එකක්. ඒ නෙට්වර්ක් එකේ එක තැනක අපි කැලි මණ්ඩල කියන්නේ. කැලි මණ්ඩල එකක් ඇද්දොත් ඔක්කොම සලහන් ගාලා කඩම් වැටෙනවා. අන්න එහෙම එකක්. ඒක නිසා අද මධ්‍යම පාන්තියේ ඉඳලා අපි මේ දියුණුවයි කියලා අපි හදාගත්ත බටහිර ආර්ථික මොඩල් එකත් එක්ක ක්‍රියාත්මක කරන එක මේක දාම. ඒ දාමේ එක තැනකට ගැහුවොත් ඔක්කොම අදගෙන වැටෙනවා. ඉතින් මේ පෙන්නන නාට්‍ය ඇතුලේ තියෙන එක මේට වඩා රසවත්. ඒ ඇතුලේ තියෙන එක දැනගත්තොත් අපිට පුදුම හිතෙයි. යුද්ධයක්, මිනිස්සු, පරිසරය මේ ඔක්කොම දාලා හිටන් මේගොල්ලෝ කාවද නටවන්නේ කියන කාරණේ. දැන් ඔබ දැකලා ඇති දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ වගේ 1970 වෙනකොට එක්සත් ජාතික සංවිධානයේ මානව හිමිකම් ආයතන මේ ඔක්කොම අපි හරිතාගාර ආචරණය පිළිබඳ කතා කරන්න ගත්තා. විශේෂයෙන් යුරෝපීය ආර්ථික මොඩල්ස්ම වන බ්‍රටන් පාසලේ ආපු කයිනීසියානු ආර්ථික ප්‍රතිසංස්කරණත් එක්ක එකතු වෙලා මේ සංවර්ධනය කරනකොට සමබරතාවයකින් රටක් ස්වභාවික සම්පත්, මානව සම්පත්, සංස්කෘතිය මේ දේවල් විශේෂයෙන් සස්ටේනබිලිටි කියන concept එකේදී ඕගොල්ලෝම ඇමරිකාව විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ මානව අයිතිවාසිකම් මේ වගේ බොහොම සම්භාව්‍ය සංකල්ප කියන ගම ඒගොල්ලෝ කිව්වා වර්තමාන මානව අවශ්‍යතා සපුරාගත යුත්තේ අනාගතයේ ප්‍රයෝජනයට ගත හැකි අයුරින් ස්වභාවික සම්පත් නිසි කරනවා. දැන් අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ස්වභාවික සම්පත්තිය හරිතාකරණ ආචරණය වෙන්න පුළුවන් තව වායු දූෂණ මේක බැලුම් එකක්. දැන් ඔබ හොඳට නිරීක්ෂණය කරන්න මේ සති දෙකකට අපිටත් ඒ හීට් එක දැනෙනවා. දැන් මේ සාමාන්‍ය ජනවාරි පෙබරවාරි මාර්තු වෙනකොට අපේ හීට් එක වැඩි වුණාට මේ හීට් එක unusual. බැලුන් එකක් ඇතුළට රත් කරනකොට මේක බැලුන් එකක්. ඒක අපිටත් එනවා. ඊළඟට ගෝලීය උතුරේ BBC එකගේ අවුරුද්දට කලින් අවුරුද්ද කරා එකක් අධ්‍යයනයක් ග්ලැසියර් කඳු දිය වෙනවා විශාල වශයෙන් ප්‍රමාණයක්. ඒකේ බලපෑම උතුරට නෙවෙයි ඉන්නේ. උතුරට යම් ප්‍රමාණයක් තියෙනවා. මේක අවුරුදු 10කට කලින් හිම පතිත වෙච්ච විදිහට දැන් ඇමරිකාවේ එංගලන්තේ හිම පතිත වෙන්නේ නැහැ. හැබැයි මේකේ ගොඩාක් ඉල් ඉෆෙක්ට්ස් එන්නේ අපිට. මේ මෑත කාලීන earthquakes, flood, ගම් වතුර, ස්වභාවික ආපදා වැඩි. ඉතින් මෙන්න මේ සන්දර්භයක් තුළ යුද්ධය කියන එක භාවිතා කරන්නේ දේශපාලන ආර්ථික අතකොළුවක්. මේකේ ලස්සනම කතාව තමයි. මේට වසර 30කට කලින් ලෝකයේ මේ ප්ලැනට් එකේ ඉන්න ලොකුම දානපතියෝ මිලදී ගන්නවා ඉඩම් අඟහරු ග්‍රහවල. 30 40 40 50 60 70 80 90 100 200 300 400 500 600 700 800 900 1000 2000 30 40 50 60 70 80 90 100 200 300 400 500 600 700 800 900 1000 2000 30 40 50 60 70 80 90 100 200 300 400 500 600 700 800 900 1000 2000 30 40 50 60 70 80 90 100 200 300 400 500 600 700 800 900 1000 2000 30 40 50 60 70 80 90 100 200 300 400 500 600 700 800 900 1000 2000 30 40 50 60 70 80 90 100 200 300 400 500 600 700 800 900 1000 2000 30 40 50 60 70 80 90 100 200 300 400 500 600 700 800 900 1000 2000 30 40 50 60 70 80 90 100 200
එතකොට එතන ලෑන්ඩ් එකේ මිල එන්න නම් මෙතන මිලක් නොවන තැනක් බවට පත් වෙනවා. ලෝකේ නේචර් සංග්‍රහව වගේම ග්ලෝබල් පොලිටික්ස් එක ජියෝග්‍රැෆික් පිළිබඳ කරලා තියෙන රිසර්ච් වලදී ඒගොල්ලෝ ඇඟවුම් කරනවා. අපිට පේන්නේ බැලු බැලමට පේන්නේ දේශය, වෛරය, තරහ. හැබැයි එහෙම එකක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හරි ඉරානයේ අයගේ බැලු බැලමට පේන්නේ නැහැ. ඒක බරපතල එකක් ආවා. ඉරානයේ අය ඇමරිකාවත් එක්ක කොහොම ගැහුවට ඉරානයේ ධනපති අය ඉන්නේ ඇමරිකාවේ. ඒක whose interest play through this war? මේ කාගේවද මේ වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා මේ එලියෙන් පේනන එක මේක රසවත් භාවාතිශය රංගනයක්. අර යුරෝපයේ තිබ්බ මධ්‍යකාලීන යුරෝපයේ නාට්‍ය වල ශෝකාන්ත, සුකාන්ත, දුක්ඛාන්ත සහ මේ ට්‍රැජඩි මේ හාස්‍ය ජනක. ඉතින් අපිට මේක ඒගොල්ලන්ට හාස්‍ය ජනක නාට්‍යයක්, අපිට දුක්ඛාන්තයක්. මම හිතන්නේ මේ දුකාන්තයේ මේ මොහොතේදී රටවල් ගණනාවක් මුහුණ දෙමින් සිටින බයිතන ඔය අතරවාර තමයි දැන් අපි ඔබට කිව්වා මොහොතින් මොහොත මේ විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා කියලා. ඒ අතරවාරේ තමයි දැන් ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයටපත් වූ අලි ලාර්ජානි වෙනුවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ හිටපු අනදෙන නිලධාරියෙකු රට උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා. එතකොට විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කරන විශේෂයෙන් ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරන්නේ මොහමඩ් බග සොල්ගාද මෙම තනතුර සඳහා නම් කර ඇති බව. ඒ අනුව ඔහු ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ බ්‍රිගේඩියර් ජෙනරල් නිලයට පවා උසස් වීම ලැබූ අයෙක් බවට වාර්තා වෙනවා. ඔබ දන්නවා මෙම ධූරය දැරුවේ මීට කලින් අලි ලාර්ජානි ඔහු ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීමත් එක්ක දැන් ඉරානයේ ජාතික ආරක්ෂාව හා විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තීරණ ගන්නා ඉහළම ආයතනයේ මෙම නව ලේකම්වරයා ලෙස මොහමඩ් බගල් සෝගාද මේ විදිහට පත් කර තිබෙන බවට තමයි විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ. ආචාර්යතුමනි, දැන් අපි දකිනවා ලෙබනනය සමාන ඉරානය ඇමරිකාවෙන් කරන පරිගැනීමක් විදිහට මේ මැද පෙරදිග කලාපයේ තිබුණු මේ ඇමරිකා හිතැති මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර ගණනාවක් දියත් කළා. දැන් මේ මැද පෙරදිග කලාපයේ රටවල් අපි ගත්තොත් සෞදි අරාබිය, කතාර් මේ ඇතුළු රටවල් ගණනාවකට ඇමරිකාව ඔවුන්ගේ අර අපි කියනවා අභි පැකේජ් පවා හඳුන්වා දුන්නා. ඔවුන්ට අවිබලයක් තිබෙනවා, යුදමය ශක්තියක් තිබෙනවා. හැබැයි කොයිම මොහොතකවත් අපි දැක්කේ නෑ ඒ මැද පෙරදිග රටවල් ඍජුව මැදිහත් වෙලා ඉරානයට ප්‍රතිප්‍රහාර දක්වනවා. මම හිතන්නේ ඒක බොහෝ දෙනා කතා කරපු කාරණාවක්. ඇයි පෙරලා ඉරානයට ඒ මැද පෙරදිග රටවල් ගැහුවේ නැත්තේ? ඒක තමයි ලස්සනම පොයින්ට් එක. ඔය 60 දශකයේ ඉඳලා ඇත්තටම ලෝකෙ තුල මේ ඉස්ලාම් ෆෝබියා, ඉස්ලාම් ආගමට ෆෝබියා, බයක් නැත්නම් ඒගොල්ලෝ හොඳ නැති જાතියක් විදිහට එකක්. ඒක වැඩි යුරෝපයේ, ඇමරිකාවේ. ඉස්ලාම් මැද පෙරදිග මිඩල් ඊස්ට් ව්‍යාපාරිකයෝ තමයි කැනඩාවේ, බ්‍රිතාන්‍යයේ, ඇමරිකාවේ, ජර්මනි, ප්‍රංශ වගේ රටවල. අනිත් පැත්තෙන් ඒ ව්‍යාපාරිකයෝ ඔය ඉරානය හැර අනිත් ඔය ඔබ කියපු මැද පෙරදිග රටවල්, ලෙබනනේ, ගල් මේ තීරේ රටවල්, ඒ වගේම මේ මොනවද මැද පෙරදිග තියෙන ලොකුම අපේ එයාපෝට් එක තියෙන ඒ ව්‍යාපාරිකයෝ මේ ඔක්කොම සම්බන්ධයි ඇමරිකානු ධනවාදයත් එක්ක. නමුත් ඉරානය මේ රටවල් වලට ගහුවට මේ රටවල් ඉරානයට ගහන්න නැති වෙන්න හේතුව තමයි ඒ අය දන්නවා ඉරානයේ යුද ශක්තියත් ඉරානයේ තියෙන සූක්ෂමතාව. ඒ අය ඒගොල්ලන්ගේ අරමුණ ඉටු වෙනතක් එයාලා අතහරින්නේ නැහැ. අනිත් එක මේක මෙතන සාමූහිකව ඔය අපිට පෙවුනට ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු බිල්ඩින් තෙල් නිපදවන කර්මාන්ත ශාලා වෙන්න පුළුවන්. විශාල කර්මාන්ත අලු උනත් ඒ අලු වෙන්න ඇරලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන යාන්ත්‍රණයක් තියෙනවා. ඒ තමයි බටහිර ඇමරිකාව ප්‍රමුඛකත් බල කඳවුර යට තියෙන ආර්ථිකය පෙරදිගට සංක්‍රමණය කරගන්නේ. ඒක ගිවිසුම් මගින් ඔය දෙවන ලෝක යුද්ධය අවසානයේට හදාගත්ත දේවල් වලින් ඉටු කරගන්න බැරි බව මේ අය දන්නවා. මේකට ඉතාම අකමැත්තෙන් උනත් කියන්න සිද්ධ වෙනවා. ඔබ දන්නවා අපේ රටවල් යුද්ධයක් තියෙනකොට එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කමිටුව, සිවිල් ආරක්ෂක කමිටුව, මහා මණ්ඩලය
ජනමාධ්‍යවලම ඔබ දන්නවා BBC එකේ channel 4 වගේ ඒවා මම බලන් හිටියා channel 4 කොහොමද මේක report කරන්න කියලා. පේනවා නේද මේ ගෝලීය මාධ්‍ය මේක හමීද් මවුලාන කියන මැද පෙරදිග විශේෂඥයා 1980 දී global communication in transition තියෙනවද කියන ප්‍රශ්නය. දැන් වාර්ගිකත්වයට එරෙහිව ඔක්කොම බහු සංස්කෘතික වාදේ වගේ දේවල් තිබුණා. තවම මේ බටහිර රටවල් වල විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතනවල 60% ප්‍රමාණයක් ඉන්නේ පෙරදිග උගත්තු විද්‍යාර්ථීන්. NASA ආයතනය ගත්තත් එහෙමයි. නමුත් එහෙනම් මොකක්ද බටහිර මේ මේන්ටේන් කරන්නේ කාගේ දැනුමෙන්ද යන්නේ කාගේ ප්‍රඥාවෙන්ද යන්නේ කියන එක දන්නව මැද පෙරදිග රටවල්. නිසා මේ යුද්ධය අපිට ස්පෙක්ටකල් එකක් මීඩියා එකේ ස්පෙක්ටකල් එක බලන් ඉන්නකොට හනේ අපෝයි ගන්නවා අපිට තෙල් මිල මේ උච්චාවචනය වෙනවා ඉහළ යනවා අපිට කෑම ඒ ඔක්කොම උනත් ලෝකයේ මේ මෙහෙනකොට ලෝකයේ ඔබ මා ඇතුළු සියලුම දෙලා පාලනය කරන්නේ අත්ලොස්සක් වන අතිශය සාතිශය ධන කුවේරයන් විසින්. ඒ ධන කුවේරයන්ගේ අරගලය තමයි මේ. ඒ ධන කුවේරයන් පසුගිය වසර 100ක් තුල ආර්ථිකය තුල දේශපාලනය තුල විශාල ධනය හිමිකරුවන් කිහිප දෙනෙක් හැදිලා තියෙනවා. මම ඒගොල්ලෝ තමයි මම කිය අඟහරු ලෝකේ ඉඩම් අරගෙන ඉවරයි මිලදී අරන් ඉවරයි. ඩුප්ලිකේට්ස් හදන්න පුළුවන් හියුමන් ජාන වලින් ඒ විදිහටම හදන්න පුළුවන්. දැන් මෙතනින් එහාට මේ සිවිලයිසේෂන් එක දැන් මයිකල් ෆුකුයාමා වගේ end of the history clash of the civilization වගේ හන්ටින්ජන් වගේ අය මේිට වසර 20ක ඉඳලා කතා කරන දේවල් මෙතනින් එහාට මොකද්ද කරන්න කියන එකට වැඩපිළිවෙලක් මෙයාලට ආයෙ හොයාගන්න නැහැ. ඒ කියන්නේ ටෙක්නොලොජි එක උඩටම ගිහිල්ලා ඒයි ඩුප්ලිකේට්ස් හැවිල්ලා න්‍යෂ්ටික බලය දැන් එක තියෙනවා ඒකට ගැහුවොත් එක මොහොතක් ඇතුළත මේ ප්ලැට් එකම ස්විච් ඔෆ්. දැන් මෙතන එහාට කරන්න දෙයක් නැහැ. එතකොට අර විශාල ධන කුවේරයන්ට දැන් මේගොල්ලෝ පොඩි අර මං කිය පොඩි කාලේ ඇති වුණු මානසික අවකලනය දැන් ඒක ස්පෝටනේ වෙලා ඒක සංක්ෂේප බවට පත් වෙලා ඒක දැන් මේකේ යම් රසායනික පරිවර්තනයක් තමයි මේ වෙලේ වෙන්නේ. ඒක තමයි මේක මම එකයි whose interest කාගේ අවශ්‍යතාවයෙන්ද මේ යුද්ධයෙන් සංසිඳවන්නේ. ඉතින් මේක බැලුමට බලන් හිටියා අපේ ජීවිත අතීර්ණ වෙනවා. අපේ ජීවිත එතකොට මේකේ මොකක්ද ඒ අනුව මේක කතා කරන්න තියෙන දේ තමයි ලෝකේ අප පාලනය කරන්නේ අතලොස්සක් වන ධන කුවේරයන් ඒ ධනය විතරක් නෙවෙයි බල කුවේරයන් විසින්. මේක ලස්සනට කියන 1980 දී මම පුන මේ කතාවම කියනවා. ඊටාම මෑත යුගයේ බිහිවුණු ලොකු දාර්ශනිකයෙක් චින්තකයෙක් තමයි නෝම් චොම්ස්කි. ඇමරිකාවේ මිත් සරසවියේ සායනික වාග් විද්‍යාව මහාචාර්ය. ගෙම භාෂා වගේම ජනමාධ්‍ය වගේම දාර්ශනික පැති ගණනාවකට. ඔහු කිව්වා ලස්සන කතාවක් 1980 දී. මුළු ලෝකෙම ජනමාධ්‍ය පාලනය කරන්නේ ඇමරිකානු ප්‍රධාන ටයිම්ස් and වෝන ඇතුළු මීඩියා කොන්ග්ලොමරේෂන්ස් ව්‍යාපාර 10ක් විසින්. බැලුබැල්මට මිනිස්සු හිතන්නේ රටවල් හිතන්නේ ඇමරිකානු දේශපාලන ජනාධිපති තමයි පවර්ෆුල්. නැත්නම් රට ගත්තොත් එහෙම දේශපාලනය තමයි ජනාධිපති තමයි බලවත්. දේශපාලක නමුත් එයා කිව්ව නෑ. දේශපාලකයා නෙවෙයි බලවත්. දේශපාලකයා යට ඉන්න ව්‍යාපාරිකයා තමයි බලවත්. ඒ ව්‍යාපාරික අරමුණු මත තමයි යුද්ධයද සාමයද මිල වැඩිද අඩුද කියන එක තීරණය කරන්නේ. මේ මොහොතේ අතලොස්සක් ඒ දැඩි ලාභ ලබන ව්‍යාපාරිකයෝගේ මුදල් වලට කරන්න දෙයක් නැති වෙලා තියෙනවා. දැන් පොඩි ළමයි අර සෙල්ලම් කරන්න චූටි කාලේ. චූටි ළමයි සෙල්ලම් කරනවා. ඒ වගේ එකක් තමයි. ඉතින් බැලුමට අපිට හිතෙන්නේ මේක මානසික රෝගයක් වගේ අපිට පිස්සු වගේ වුණාට ඒගොල්ලොන්ට පිස්සු. ඒගොල්ලන්ගේ ඉත්තෝ තමයි අපි. අපි දැන් දාම් ගහන්නේ. දාම් ගහේදී අපි ඉත්තෝ අදිනවනේ. ඉත්තෝ අදින්නේ ආන් එහෙම එකක් තමයි මේක විදිහට තමයි මේක සමාජ වාග් විද්‍යාව පැත්තෙන් පැහැදිලි කරනවා නම් පැහැදිලි කරන්නේ කියන්නේ කිසිම කෙනෙකුට අවශ්‍ය නැති යුද්ධයක් මේ මොහොතේ යුද්ධයක් බවට පත් වෙලා තියෙන්නේ කාව දසදහස් සංඛ්‍යාත රටවල් විනාශ වෙනවා මිනිස්සු විනාශ වෙනවා කෝ මානව අයිතිවාසිකම් කෝ විශ්ව මානව අයිතිවාසික ප්‍රඥාප්තියන් කෝ සාමය පිළිබඳ කමිටු කොයි මොකුත් නැහැ. එතකොට අන්තිම මොහොතේ මේිට එන්න කලින් මම බලනකොට BBC එකේ ලෝක ප්‍රකට ජනමාධ්‍ය විශ්ලේෂිකාවක් ඇයි කියනවා මෙච්චර කල් ලෝකේ globally reputed media කියලා තිබ්බයි දැන් fake news යනවා. දැන් social media වල fake news කියච්චර කල් දැන් යනවලු fake. ඇයි අර
බොරු කතාවක් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහෙම ගිවිසුම් කිව්ව එක ඔක්කොම මීඩියා රිපෝට් කරා. පස්සේ තමයි දැනගත්තේ එහෙම කරලා නැහැ කියලා. එතකොට හොයන්නේ බලන්නේ නැතුවද ඒක රිපෝට් කරේ. දැන් මීඩියා එකටත් යන්න වෙන්නේ ෆේක් නිවුස් වලින් තමයි. ඉතින් මේ தත්ත්වය මෙහෙම කියලා හරියන්නේ නැහැ. මේක විසඳ ගන්න තැනකට අපි කතිකාව සමාජ විශ්ලේෂණය අරගෙන යන්න ඕනේ. ඒ සඳහා මේ මොහොතේ යම් ආකාරයක ප්‍රවේශයක් ගන්නවා චීනය රුසියාව. දැන් ඔබ දකින්න ඇති යුක්‍රේන යුද්ධය ගැන මීඩියා රිපෝට් මම දැක්කේ නැහැ මාසෙක විතර. අද එකක් ආවා. රුසියාව ගහනවා යුක්‍රේනට ලොකු මිසයිල් ප්‍රහාරයක්. ඒ මොකද මේ ඇස්සේ? දැන් ඔබට පේනවා ඇති මේ කොහේ යුක්‍රේන යුද්ධය අනවශ්‍ය යුද්ධයක්. හැබැයි යුක්‍රේන යුද්ධයේදී කැනඩාවත් අනිත් රටවල් උත්සාහ විදිහට මේ යුද්ධයේදී දැනගත්තා ප්‍රාන්සය, ජර්මනියත්, ඉතාලියත්, ස්පානියත් කිව්වා මේක කිසිම තේරුමක් නැති වැඩක් කියලා. හැබැයි මේ තේරුමක් නැති වැඩක් නෙවෙයි. මේ වෙලේදී ඩොනල්ඩ් ට්‍රම්ප් වගේම අනිකුත් රටවල් වල පාලකයෝත් ඊශ්‍රායලයේ පමණක් නොවේ තවත් බොහෝ අයගේ බල ව්‍යාපෘතිය යට තියෙන ආර්ථික බලය මගින් මානනය වීමක් හසුරුවීමක් තමයි සිද්ධ වෙන්නේ. අපිට පේන්නේ තෙල් ගණන් වැඩි වෙලා. අපිට පේන්නේ පාරේ බස් නැහැ. අපිට පේන්නේ කෑම වැඩි වෙලා. මේ සාකච්ඡාව ඉතාම අත්‍යවශ්‍යයි වර්තමානයේ අධ්‍යාපන ශාස්ත්‍රයටත් තොරතුරු විඤ්ඤාපනයටත්. ආචාර්යතුමනි තාමත් හොඳ කතා බහක් අපි යන්න. දැන් මේ අතරවාරයේ අපි මේ ගෝලීය අර්බුදයත් එක්ක මේ පිළිබඳව තොරතුරු ඔබට වාර්තා කරන අතරවාරයේ ඔබ මේ වෙන විටත් මේ පිළිබඳව දැනුවත් ඇති නිවුස්වර්ස් කෙටිපණිවිඩ සේවාව සක්‍රිය කරගෙන තිබෙනවා නම් මේ මැද පෙරදිග ඇති වී තිබෙන යුදමේ තත්ත්වයේ හමුවේ ගුවන් යානා ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවධානමක් හතගෙන ඇති බවත් ගුවන් යානා පියාසර කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවිය හැකි බවටත් පිලිපීනය සඳහන් කර තිබෙනවා. ඒ අනුව පිලිපීනය ජාතික බලශක්තිය හදිස්සි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවට තමයි විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ. දැන් මේ මැද පෙරදිග ඇති වී තිබෙන යුදමය වාතාවරණයේ හමුවේ ගෝලීය වශයෙන් රටවල් ගණනාවකට මේ මොහොත වන විට බලපෑම් එල්ල වී තිබෙන බවට තමයි මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරන්නේ. මේ අතර ඇමරිකානු උපජනාධිපති ජෙඩි වෑන්ස් පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී ඉරාන බලධාරීන් හමුවීමට සූදානම් බවට විදේශ මාධ්‍ය කිහිපයක් මේ මොහොතේදී තොරතුරු වාර්තා කරන බව. එම වාර්තාවල සඳහන් වන්නේ මේ සතිය අවසානයේ ඉස්ලාමාබාද් නුවරදී මෙම හමුව සිදුවනු ඇති බවට. විශේෂයෙන්ම පාකිස්තානය මේ යුදමය වාතාවරණය ඇතුලේ මැදිහත් කරුවෙකු ලෙස මේ සාම සාකච්ඡාවලට පාර්ශව කරුවෙක් වෙන්නට කැමැත්ත පළ කිරීමත් එක්ක තමයි දැන් මේ පාකිස්තානයේදී සාම සාකච්ඡා සිදුවන බවට ඒ සඳහා මැදිහත් වන බවටත් තොරතුරු වාර්තා වන්නේ. ආචාර්යතුමනි දැන් මේ ට්‍රම්ප් කිව්වට ඉරානයේ පිළිගත් නායකයෙක් ඒ වගේම විශ්වසනීය නායකයෙක් එක්ක කතා බහ කරා කියලා කාත් එක්කද කතා කරේ කියන කාරණාව ට්‍රම්ප් කියන්නේ. ඔව් ඉරානය කියන්නේ අපේ කවුරුවත් මේ සාකච්ඡාවට මැදිහත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම පාර්ශව කිහිප දෙනෙකු විදේශ මාධ්‍ය අරබන් වාර්තා කරලා තිබුණා එක් පුද්ගලෙක් තමයි ඉරානයේ කතානායකවරයා. දැන් ඔහුත් ඒ කියනවා මේ විදිහට ඔහු සාකච්ඡා කරේ නැහැ කියලා. ඊට පස්සේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඔහුත් කියන්නේ ඔහුත් සහභාගී වෙන්නේ නැහැ කියලා. ඇත්තටම දැන් මේ ට්‍රම්ප් කාත් එක්කද මේ සාකච්ඡා කරලා තියෙන්නේ? දැන් රොයිටර්ස් නිවුස් එකේ එක ඇනලිසිස් එකක යුද විශේෂඥ මහාචාර්යවරයෙක් කියනවා වගේම බ්‍රිතාන්‍යයේ සෙනෙට් සභික සනි ඇන්ඩර්ස් කියන එයාත් කියනවා මේ කාලය ගත්තේ බාගෙදා ඇමරිකාවට මේ ඉරානයේ එන මේ ප්‍රබල ආක්‍රමණයට සූදානම් වෙන්න ඕනේ කාලයක්. ඒකට තමයි මේ සටන් විමාරුමකට සටන් විරාමයකට ගියේ පැය 48 කියන එක. ඊටාම BBC එක වගේ වගකීමේ වාර්තා කරන එහෙම එකක් වෙලා නැහැ. ඒ කියන්නේ සාකච්ඡාවක් පවත්වලා නැහැ. ඒක නිසා තමයි අර නැත්නම් ඒ මාධ්‍යවේදීන් වගේම විශ්ලේෂකයෝ කියන්නේ මේක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මානසික සෞඛ්‍ය පිරිහීමක් කියලා වශයෙන් පැහැදිලි කරන්නේ. අතන මම දකින්නේ මානසික සෞඛ්‍ය පිරිහීමක් නෙමෙයි. ඒක තමයි ට්‍රම්ප් වැනි ව්‍යාපාරිකයන්ගේ ඇතැම් විට මානසික සෞඛ්‍යයේ ස්වභාවය. මේ එන ආපු මොකද ඔබ දැක්කා ඊශ්‍රායලයේ හිතපු නැති දණකට ප්‍රහාර එල්ල වුණා පෙරේදා. මේ ගත්තේ මේ යුද්ධයට ඇමරිකාව මොකද ඔබ දැක්කා ඊයේ බ්‍රිතාන්‍ය සබ්මැරීනයක් සුවිශේෂී සබ්මැරීනයක් ආවා. ඉතා ප්‍රබල ප්‍රහාර එල්ල කරන්න පුළුවන් මැද පෙරදිග මුහුදට.
මේ යුද්ධයට ඕනේ සූදානම් වීම ගන්න තමයි මේ පැය 48 ගන්න කියන එක තමයි මගේ විශ්ලේෂණය. හොඳයි දැන් ඒ කියන්නේ සුබවාදී බලාපොරොත්තු තවා ගත්තත් ආචාර්යතුමනි දැන් මොකද රටවල් ගණනාවක් බලාපොරොත්තු වෙමින් ඉන්නවනේ මේ දවස් 5න් පස්සේ යම් තාක් දුරකට සුබවාදී බලාපොරොත්තුවක් ඒ කියන්නේ මැද පෙරදිග යුද ගැටුම් නැති පරිසරයක් උදා වෙයි කියන එක තමයි බොහෝ දෙනෙකු බලාපොරොත්තු. හැබැයි මේ බලාපොරොත්තුව ඒ විදිහටම ඉටු නොවේ කියන කාරණාව ඔබතුමා කියයි. දැන් මම කිව්වේ යුද්ධයට එක පැත්තකින් සූදානම් වෙනවා. මේ වෙලාවේ මොකද චීනයේ ඉකොනොමික්ස් එකෙන් more than 60 රන් වෙන්නේ ඇමරිකාවේ සහ යුරෝපේ කැනඩාවේ බ්‍රිතාන්‍යයේ. එතකොට චීනය මේ යුද්ධය ඉස්සරහට දාලා එයාලගේ බලය එයාලගේ ඒජන්සි පවර් එක එස්ටැබ්ලිෂ් කරනවා. මේ දවස් 48 තුර එක පැත්තකින් චීනය දැන් බලන්න රුසියාව මේ යුක්‍රේනයට මාස ගාණක් ගහන්න නැතුව ඉඳලා ගැහුවා මේ ලොකු මිසයිල් ප්‍රහාරයක් ගැහුවා. මේ පෙන්වන්නේ මොකද්ද මේ? චීනය රුසියාව මේ පැත්ත නැගෙනහිර නැතුව මේක විසඳන්න බෑ කියන තැනට. ඒකට සපෝටිව් ඉරානය. ඒකට සපෝටිව් ඉරානය. මෙන්න මෙහිදී ඔබ මගෙන් ප්‍රශ්න කළ යුතු දෙයක් තමයි අපිට තියෙන ලොකු දැන් ක්‍රයිසිස් එකක් කොන්ෆ්ලික්ට් එකක් කියන්නේ ලොකු මේ පුද්ගලයෙකුටත් රටකටත් සමාජයකටත් දියුණු වෙනවා නම් දියුණු වෙන්න හොඳම තැනක්. මම දැක්ක ඇමරිකාවත් අහලා තියෙනවා ඒක යුද නැවක් පාක් කරන්න ඒකට දීලා නැහැ. ඉරානයේ තානාපති ලංකාවේ කියලා තියෙනවා බය වෙන්න එපා තෙල් නැත්තම් කියන්න අපිට දෙනවා ඕන දෙයක් දෙනවා කියලා. මොකද ඔබ හිතන්නේ අපිට අපිත් හිර වෙනවනේ හිර වෙන්නේ නැහැ. දැන් මේ වගේ වෙලාවකදී දැන් රාජ්‍යාංශය පබ්ලික් සෙක්ටර් ක්‍රයිසිස් මැනේජ්මන්ට් එක ඒ කියන්නේ රාජ්‍යාංශය රටක රාජ්‍යයකට මේක කොහොමද පළදායීව යූස් කරන්නේ කියලා. මොකද දැන් මේ වගේ එකදී ඔබ මගෙන් අහන ප්‍රශ්නයකට එක අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ යුද්ධය නවතින්නට. නමුත් මේ ඔය පෙන්නන යුද්ධය නවතින්නේ නැහැ. දැන් මං කිව්වේ ඔක පටන් ගත්තේ පලස්තීන ඊශ්‍රායලය ඊට පස්සේ ඉරාන ඉරාක යුද්ධය දැන් කෙලිම ඊශ්‍රායල ඉරානය ඉස්රායල ඉරානය වියට්නාම යුද්ධයේදීත් ඇමරිකාව එක තැනකදී හැටියට එනවා. ඒකාදී බටහිර මාධ්‍ය පෙන්වුවේ නැහැ. දැන් මෙන්න මේතනදී අපිට තියෙනවා ඔබ දන්නවද මැද පෙරදිග ඔය රටවල් වල වගේම ඔය ව්‍යාපාර ගණනාවක් දැන් කරගන්නේ කොහොමද කියන එක මොකද සිකියුරිටි නැහැනේ. ඔබ දන්නවා ලෝක වෙළඳපොලේ දැන් මේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා යුද්ධේ නවත්තපු ගාලා කිව්ව ගමන් බොරතල් මිල අඩු වෙලා ආයේ මේක බොරු සාකච්ඡාවකම ආයෙ වැඩි වුණා. බලන්නකෝ එක්කෙනෙක්ගේ වචනෙන් කොහොමද මේවා වෙන්නේ කියලා ඉකොනොමික් පවර් එක. දැන් ලංකාවෙත් එහෙමනේ කොටස් වෙළඳපොළ නේද? එස්ටැබ්ලිෂ් වෙනකොට කොහොමද මේ මෙන්න මේ වෙලාවේදී අපේ වගේ රටකට ඇත්තම රාජ්‍යාංශය අර්බුද කළමනාකරණයේදී ඉතාම වැදගත් තැනක් අපිට තියෙනවා. මේක අපිට හරියට මේක යූස් කරොත් අපගේ ඉකොනොමි එක හොඳට මේක භාවිත කොහොමද හොඳට භාවිත කරන්නේ? එක පළවෙනි එක තමයි අපිට මේ වගේ වෙලාවකදී අපි බොහෝම අපිට අවශ්‍ය රටේ විදේශ සම්බන්ධතා වගේම ලෝක ජියෝපොලිටිකල් භූදේශපාලන ජාත්‍යන්තර සංවේදනයේ රාජ්‍ය පාලනය පිළිබඳ ජාත්‍යන්තර ලොකු සාකච්ඡාවක් අපිට අවශ්‍යයි. අපේ රට වගේ රටවල් අපි ඓතිහාසිකව අපි මැදුම් පිළිවෙතනේ අරන් ගියේ. අපි විදේශ ප්‍රතිපත්තියේදී අපි බොහෝ වෙලාවට අපි ඔබ දන්න 60 දශකයේ ඉඳලා අපි non violence කිසිදු රටකට බලකඳවුරකට අපි බැඳිලා නැහැ. ඒ ලෝකයේ අපේ භූමිය පිහිටලා තියෙන තැනත් එහෙමයි. දැන් භූදේශපාලනය කියලා කියන්නේ භූමිය මම ඉන්න තැන අනුව බලය ප්‍රක්ෂේපණය වෙන්නේ කොහොමද කියන කාරණා. එතකොට අපිට රාජ්‍යයටත් එක පළවෙනි කාරණේ තමයි අපේ තියෙන ව්‍යාපාරය. දැන් ඔබ හිතනවා දැන් අපේ තෙල් නැති වෙලා මොන හරි වුණත් අලකොල හරි තියෙනවනේ නේද? මම කියන්නේ. අලකොල කන්න බෑ දැන් කොළ බින්න මිනිස්සුන්ට. මොන හරි තියෙන. ඔය බටහිර රටවල වලට ඔබ හිතන්නේ කර්මාන්තශාලා හදාගෙන එහෙම ඒවා තියෙනවා. නමුත් අර ව්‍යාපාර මැද පෙරදිග යන ව්‍යාපාරිකයන්ට මේ මොහොතේ ලංකාවේ ව්‍යවසායකත්වය සහ අධ්‍යාපනය සෞඛ්‍ය වෙන්න පුළුවන්. තව කෘෂි කර්මාන්ත වෙන්න පුළුවන්. දේවල් තියෙනවා කෙටි කාලීන. දිගු කාලීනව අපිට රාජ්‍යාංශයත් එක්ක අපිට ලෝකයේ අපේ භූමිය පිහිටලා තියෙන තැන ගැන කවුරුවත් හිතන්නේ නැහැනේ. ඒක ගහගන්න යුද්ධ වෙනකොට විතරයිද ජියෝපොලිටික්ස් කියලා කියන්නේ. මම ඉන්න තැන
කොහොමද ලෝකේ බලය සමතෝලනයට බලපාන්නේ? මේකයි ව්‍යාපාර, ආදායම උත්පාදන, ගමන. දැන් උදාහරණයක් විදිහට අපේ වහලා තියෙන තොටකොටවල් නේද? අපේ දැන් හම්බන්තොට වරාය වෙන්න පුළුවන් අපේ. මේවා අපිට ලස්සනට යූස් කරන්න පුළුවන්. ඒකට බොහොම විද්‍යාත්මක වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ නිසා ඇත්තටම මේ වගේ මොහොතක රජය විශ්වවිද්‍යාල එකතු වෙලා public sector crisis management urgent mechanism එකක් හදන්න ඕනේ ජනමාධ්‍යත් එක්ක. ඒ කියන්නේ ඉන්ටර්නැෂනලි අපිට මේ යූස් කරන්න පුළුවන් මේ විලේ. බොහෝ දේවල්. ඒ කියන්නේ මැද පෙරදිග ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර ඇමරිකාවේ, කැනඩාවේ, ඇංගලන්තයේ කරගන්න බැරි වෙනකොට වගේම මේ පැත්තෙන් එන ප්‍රෙෂර් එකේදී අපි කොහොමද මේගොල්ලෝට මෙහෙ තනක් හරි ගස්සන්නේ එක. අනිත් අපි සර්විස් මාකට් එක අපිට දෙන්න. අපේ ප්‍රොඩක්ට් මාකට් එක කාලගුණික හෝ කෘෂි කර්මාන්තයේ අවතන් වීම මේ ෆ්ලඩ් සහ තව දේවල් නිසා අවතන් වෙනවා වෙන්න පුළුවන්. නමුත් අපේ සර්විස් මාකට් එක يعني අපි ඔච්චර කල් 2000න් පස්සේ අපි කරන්නේ රට කඩන් යනකොට ඩොලර් එක ඩිෆ්ලේෂන් වෙනකොට ඕස්ට්‍රේලියාව එංගලන්තය මැද පිරිකට අපේ යන එකනේ. කවුරුත් හිතන්නේ ඒගොල්ලෝ මෙහාට අදින්නේ කොහොමද? කිසිම පාලකයෙක් කිසිම ආර්ථික විශ්ලේෂකයෙක් එහෙම හිතන්නේ නෑ නේද? ඩොලරේ ඩිප්ලේෂන් වෙනකොට අපි යන්නේ දැන් පහුගිය කාලේ ගියානේ. කවුරුත් හිතන්නේ නෑනේ දැන් මේ මෙච්චර දැන් එංගලන්තයේ අගමැතිවරුත් ජනාධිපතිවරුත් මගේ ගුරුවරුත් ලෝකෙදී නිවාඩුවට එන්නේ මෙහෙනේ. ඔබ හිතනද යුරෝපේ මේ වගේ අවුව තියෙනවා මේ වගේ මුහුද වට මෙහෙම මේ ස්වභාවික සම්පත් එක්ක ආර්ථික ක්‍රමයක් පිට ඉන්න කට්ටිය කොහොමද ගෙන්නේ? දැන් පහුගිය කාලේ ලංකාවෙන් විදේශගත වුණු ගොඩක් අය ගිහින් කරන්නේ මේ මොනවද කියාහෝ සාතුසේ. ලංකාවේ මිනිස්සු මේකට හරියම දක්ෂයි. ලංකාවේ මිනිස්සු හරියම හොස්පිටල් වලට ගන්නවා වෛද්‍යවරු නර්සස්ලා වගේම සාතුසේ. මේ ඒගොල්ලෝ හරිය ආසයි. මට එක්කෙනෙක් මං ඊයරත් අපි ඒක සාකච්ඡා කරනකොට දැන් ওই මර්ධ පෙරදිග ගොඩ රටවල් වල මේ සුරතල් සත්තු දාලා නේ යන්නේ. ලොකු ෆන්ඩින් ඒජන්සිස් තියෙනවා මේ ඒගොල්ලෝ බලා ගන්න. දැන් මෙන්න මේ අපි හැම වෙලේම මේ රට පුරුදු වෙලා තියෙන්නේ පිට රටවල් වලින් ණයට අරගෙන ඒ රටේ පරිප්පු නැති වුණොත් ඔක්කොම මැරෙනවා වගේ. හැබැයි දැන් මේ අනිත් රටවල් ලොකු ක්‍රයිසිස් එකක් තියෙනවා. අපිට ක්‍රයිසිස් එක වෙලා තියෙන්නේ ඒ රටවල් වල තෙල් අරගෙන ඒ රටවල් වල පරිප්පු කාලා හිටපු නිසා. හැබැයි මේ ඇයි අනිත් රටවල් වලට එන්න පුළුවන් තරමට මේක නිසා විශාල වශයෙන් මේ තියෙන කොදෙව් මානසිකත්වය අපි අවුරුදු 450ක් කොලොනියල් තින්කින් එකක ඉන්නේ. අපි බ්‍රිතාන්‍ය ඇමරිකාවේ දුන්නු concept වල ගිලිලා ඒගොල්ලන්ට කරගන්නත් බැරි දේවල් අපිට දීලා අපේ උගත්තු ඒව ගැන හිත ඉන්නවා. ඒවා කවදාවත් යථාර්ථයක් වෙලා නැහැ එංගලන්තේ ඇමරිකාවේ. හැබැයි මැද ප්‍රතිකේ ඉන්න මුස්ලිම් හෝ ආසියානු චින්තකයෝ එයාලට ශිෂ්ටාචාරින් ඉඳලා ආපු තියෙන විනයක් ඒක කඩාගත්ත අපේ උගත්තු. අපේ ඉන්නේ ෆේක් ස්කෝලර්ස්ලා උගත්තු. මෙන්න මේ මොහොතකදී අපිට පුළුවන් වෙන්න ඕනේ අර ඉන්න විදේශ තානාපති සේවයේ ඉන්න මහත්තුරු විද්‍යාඥයෝ එක්ක එකතු වෙලා මෙන්න මෙතන සමතකරණයක් කරනවා. ඔබට මතකයි මේ යුද්ධය ආකස්මික නෑ මේක මං කිව්වා පටන් ගත්තේ ඔටෝමන් රෝමන් යුද්ධයේ ඉඳලා පටන් ගන්න. ඊට මේට වසරකට කලින් විතර ඉරානයේ නියුක්ලියර් ෆිසිස්ට් නියුක්ලියර් භෞතික විද්‍යාඥයෝ 10 දෙනෙක් මැරුවා මහාචාර්යවරු. යුද්ධයට හොඳට යුද්ධය ප්ලෑන් කරලා ආපු කට්ටියක් ඉරාන. ඒක ඇමරිකාවේ ආරක්ෂක අංශ දැනගෙන කිව්ව ඩොනල්ඩ් ට්‍රම්ප්ට යුද්ධය පටන් ගන්න එයා ඇහුවේ නැහැ. එයා හිතුවා මේක කරගන්න. එයාට දැන් තේරෙනවා. ඉතින් ඒක නිසා මේ ආසියානු ඔක්ස්ෆර්ඩ් හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයේ ගියපු ආසියාවේ චින්තකයෝ ඉන්දියාවේ ගායත්‍රි චක්‍රවර්ති ස්පෙයක් හෝමි බබා එදත් සයිත් ඔරියන්ටලිසම් පෙරදිග තමයි දැනුමති පෙරදිග චින්තනයට ගහන්න බෑ. ඒක පොත්වලට දාලා සොෆ්ට්වෙයාර් දාලා තමයි අපිට එවන්නේ. අපි ඒවා කොපි කැට් තියර කරන්න ලක්ෂ. හැබැයි ඒ රටවල් වලත් මම දැකලා තියෙන විශ්වවිද්‍යාල වල තරුණ ළමයි අරගෙන ගිහින් ගල් ගුහා පරණ දේවල් මේ AI අරවම ඩිජිටල් මීඩියාවට තුට්ටුවකට ගණන් ගන්න. ඒක එනකොටම තව එකක් එනවා කියලා දාන්න. එයාලා හොයනවා. මොකද මිෂෙල් ෆූකෝල් කියනවා අතිශයම පරණ දේවල් ස්ටඩි කරොත් තමයි අතිශයම අලුත් දේවල් හම්බෙන්නේ. ඒක තියෙනවා ඉරානේ. අතිශය පරණ ශිෂ්ටාචාරයක ඉඳලා most modern weaponry hari military hari defense hari economic strategy එක තියෙන්නේ most ancient. ඇමරිකාවට පොඩි ඉතිහාසයක් දෙන ඇමරිකාවේ තියෙන ඔක්කොම අරින් මේ ගෙන බුද්ධි. හැබැයි ඒක well organized, well powerful.
ඇමරිකාව සුළුපොට තකන්න බෑ. නමුත් මේ මොහොතේදී ආසියානු බලය, ආසියානු චින්තනය, ආසියානු ආර්ථික ක්‍රමය තුළ තවදුරටත් යපුම් ඇතරම කයිනීසියානු ආර්ථික ප්‍රතිසංස්කරණ කේම්බ්‍රිජ් ඔක්ස්ෆර්ඩ් කයිනීසියානු ප්‍රතිසංස්කරණත් වහල් වෙලා තමයි අපේ ජේ.ආර්. ජයවර්ධනක කාලේ ඉඳලා ආර්ථිකය හදන් ආවේ ඕපන් ඉකොනොමි. නමුත් ඒක ඒ විදිහට ගිල්ලේ නැහැ රුසියාව, ජපානය, චීනය. In other words, චීනය සමාජවාදී කොමියුනිස්ට්වල චීනය තමයි හොඳම ධනවාදී. චීනය තමයි චීනයේ සමාජ නාගරික urban planning එකට චීනයේ ආර්ථික සැලසුමට මං හිතන්නේ බටහිර යුරෝපයේ ජර්මනියද එංගලන්තයේද කැනඩාද ඇමරිකාවට හැරෙන්න බෑ කියන එකයි මගේ විශ්ලේෂණය. ඇමරිකාවේ ඔක්ස්ෆර්ඩ් හාවර්ඩ් විශ්වවිද්‍යාලය ඉස්සරහත් හිඟන්නු වෙහි වෙහලා. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් ජර්මනිය වෙන්න පුළුවන් මද්ද්‍රව්‍ය උදුර වැඩි, අපරාධකාරයෝ වැඩි, ත්‍රස්තවාදය වැඩි. චීනයට ගිහින් බලන්න චීනේ well planned. හරි පිරිසිදු. මිනිස්සු hina වෙලා ඉන්නේ. අහස උසට බිල්ඩින්. චීනේ ටෙක්නොලොජි එකත් තාක්ෂණයත් එක හැරෙන්න බැරි බව බටහිර බුද්ධිමතුන් දන්නවා. පවතින මේ යුදමය වාතාවරණය ඇතුලේ කොහෙන් මේක නතර වේද කියන කාරණාව තමයි ඔබට අපට තිබෙන ප්‍රශ්නේ පිළිබඳව අපි ගැඹුරින් සාකච්ඡා කරමින් පවතින්නේ. මේ අතරවාරයේදී දැන් විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කරන විශේෂයෙන්ම කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය අපි ඔබට වාර්තා කළා. මේ යුද ගැටුම් සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඊරානය සහ ඇමරිකාව අතර පවතිනවා කියන සාම සාකච්ඡාවලට කටාරය කිසිදු මැදිහත් වීමක් සිදු කරන්නේ නැහැ කියන කාරණාව තමයි විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම ඊයේ දිනේ ඉඳන් අපි ඔබට තොරතුරු වාර්තා කළා මේ කොන්දේසි 15කට යටත්ව තමයි ට්‍රම්ප් කියන විදිහට මේ සාම සාකච්ඡා ක්‍රියාත්මක වන්නේ. එතන එක් කොන්දේසියක් බවට පැවතුනා කියන කාරණාව විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කළා. කටාර් අල් හුදෛදෙහි පිහිටි ඇමරිකාවට අයත් මේ US බේස් කැම්ප් එක ඉවත් කර ගැනීම ඉරානය යොමු කරපු එක යෝජනාවක් කියලා. දැන් ඒ පිළිබඳව මේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා තොරතුරු වාර්තා කරනවා. Qatar government spokesman has denied a media report that a proposed US-Iran deal might include closing the giant US-run airbase at Al Udeid here in Qatar. යනුව එවැනි කිසිදු කටාරෙහි පිහිටි මේ US බේස් එක ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදු කර නොමැති බවට තමයි විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ. ආචාර්යතුමනි දැන් මේ ලැබෙන තොරතුරු අපිට විදේශ මාධ්‍යයෙන් වාර්තා වෙන තොරතුරු වලින් පොඩ්ඩක් හරි ඈත් වෙනම් මම කොහොම හරි බලන්නේ ප්‍රශ්නෙන් මිදෙන්නනේ. හැබැයි දැන් කටාර එහෙම වමනාවක් නැහැ කටාර රාජ්‍යෙට. ඔව්. කටාර් රාජ්‍යය ඔබ දන්නවා කටාර් රාජ්‍ය ඩිප්ලොමැටික් රූල් එකක් තමයි පවත්වාගෙන යන්නේ. මොයි මැද පෙරදිග කියන එක භූගෝලීය විෂමතාවයත් එක්කත් බලනකොට ඓතිහාසිකවත් ඔබ දන්නවා හුවමාරු ක්‍රමේ මූලස්ථානේ තමයි ඔය මැද පෙරදිග කටාර් රාජ්‍ය පිහිටෙත් කියන්නේ. ඒ කියන්නේ පෙරදිග අපරදිග යා කරලා මුදල් වලට බඩු එක්ස්චේන්ජ් කරපු තැන. ඉතින් හැම වෙලේම මේගොල්ලෝ කැමති ඩිප්ලොමැටික් පොලිටික්ස් එක තියාගන්න. එක පැත්තකටම අර අපි නන් අලයන්ස් මූව්මන්ට් එකේ හිටියා වගේ කටාර් රාජ්‍ය විතරක් නෙවෙයි අනිත් රටවලුත් ඒකට කැමතියි. නමුත් අනිත් රටවල් ගත්තොත් අඩු වැඩි වශයෙන් ඇමරිකානු හිතවාදී කමක් උන්ගේ ව්‍යාපාර පවත්වාගෙන සහ ඔවුන් සහයෝගී දක්වන තැන එක ලේබල් වෙලා තියෙනවා. කටාර් රාජ්‍යයට අවශ්‍යයි යම් ආකාරයක මේ දෙපැත්තටම දැන් උදාහරණයක් ඕක අපෙන් ඇහුවොත් එහෙම ලංකාවෙන් ඇහුවොත් එහෙම මොකද්ද අපි හිතන්නේ? මම හිතන්නේ අපිට කරන්න පුළුවන්කමක් තියෙනවා කියලා. අනිත් එක මේ වෙලේ ඇත්තටම මේ යුද්ධය මම නැවතනවත ආධාරණය කරනවා කටාර් රාජ්‍ය පමණක් නෙවෙයි. මේ එළියෙන් පෙන්වන යුද්ධය ඇතුළේ තියෙන වෙන අභිමතාර්ථයක්. මේ මොහොත ලෝකෙ මීට වසර දෙකකට විතර කලින් ඉඳලා ලෝකේ බරපතල විදිහට මේ මානව හෝමෝසේපියන් මානවයාගේ ශිෂ්ටාචාරයේ ගමන් මඟ වෙනස් කරන තැනක් බවට පත් වෙනවා. ඒ කියන්නේ තාක්ෂණය උඩටම ඇවිල්ලා. ආර්ථිකෙත් අපිට සල්ලි නැති වුණාට ආර්ථික සල්ලි හොඳටම තියෙනවා දේවල් වලට යොදවන්න. ඊළඟට මේ පෘථුවියේ තියෙන ජීව බලයේ මං කිව්වේ තව තැනක ලෑන්ඩ් ඕනර්ස් මිල ක්‍රමයක් එතන හදාගන්න අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. ඒ නිසා යුද්ධය ඇතුලේ තියෙනවා. එහා පැත්තේ මේ යුද්ධය
මේ අර තියෙන්නේ ලංකාවේ මොනවද මේ පහතරට තියෙන්නේ මේ අපි නූල් දාලා උඩින් නටවන්නේ රූකඩ. ඒකට ඩොනල්ඩ් ට්‍රම්ප් රූකඩයක්. ඩොනල්ඩ් ට්‍රම්ප් රූකඩයක් ලෝකේ ආධිපත්‍යික ව්‍යාපාර මෙහෙවන චීනය රුසියාව ඇතුළු නැගෙනහිර බල කඳවුරු වල අවස්ථාවල. අපි රූකඩයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ. ඒකයි තෙල් මෙහා මෙහා වෙනකොට අපි නැට වෙන්නේ. දැන් උදාහරණයක් අපේ පාරවල් වල ගියාම හිතෙනවනේ දැන් තෙල් තියෙනව නේද? නිකන් හිතනව නේද මේ මොකද මෙච්චර මේ තෙල්මද බොන්නේ කියලා. දැන් මං අහගෙන එක්කෙනෙක් තෙල් යාට 15 හරි 25යි තියෙන්නේ. සමහර අය තෙල් එක්රස් කරලා එකට 3 ගුණයකින් විකුණනවා නේ. දැන් බලන්නකෝ මේ කළු කඩ. ඉතින් ඒ යම් ආකාරයක මේ යුද්ධය ඇතුලේ කටාර් රාජ්‍යයේ ඉඳලා අපේ ගමේ ගෙදර දක්වා වෙන දේ තමයි. යුද්ධය නිසා අපි රූකඩ බවට පත් වෙලා අපි නටන නමුත් අපි කන්ට්‍රිබියුට් කරන්නේ තව කෙනෙක්ගේ මඩිය තර කර ගැනීමේ ව්‍යායාමයකට කියන කාරණා. ඒක නිසා මේ මොහොතේදී මට එකක් පැහැදිලි කරන්න බැරි වුණා. මෙච්චර කල් ලෝකයේ යුද්ධ සමතනය කරන්න එක්සත් ජාතික සංවිධානය, මහා මණ්ඩලය, ආරක්ෂක මණ්ඩලය වගේ බල කඳවුරු තිබුණා. මේ ගිලිහි ගියේ කොතනද? මේ ගිලිහි ගිය සතියට කලින් එක්සත් ජාතික සංවිධානය නිවේදනය කරා මේ යුද්ධය ඉරානය කරන විදිය වැරදි කියලා. එතනින් තමයි අවිසුනේ. ඒගොල්ලෝ හැබැයි අපි විතරක් වැරදි. මේක ඇමරිකාව කරන විදිය වැරදි නෑ. එක්සත් ජාතික සංවිධානයෙන් මේකට පහසුකරණය කිරීමට අවශ්‍ය දේ කොහොමත් ඉරානයේ ඒ රටවල් පිළිගන්නේ නැහැ. නමුත් යම් හෝ දැන් ඒ යම් ආකාරයකට බලය ප්‍රක්ෂේපණය වෙනවා නැගෙනහිර බල කඳවුරට. ඉතින් මේ යුද්ධය එහෙම ඩෝන් ගාලා යුද්ධයක් පටන් ගන්න පහසුයි. ඉවර කරන්න අමාරුයි. නවත්තන්න අමාරුයි. දැන් ගෙදරක වුණත් ගමක බලන්නකෝ. පටන් ගන්න ලේසි. ආයෙ තරහ වුණොත් දෙන්නේ ආයෙ එකතු කරන්න සෑහෙන වැඩපිළිවෙලක් කරන්න වෙනවා. ඉතින් ඒක නිසා මෙතන අවශ්‍යයි යම් ආකාරයක මේ යුද සමත කරන මේ පහසු කරන වැඩපිළිවෙලක්. නමුත් ඒක කවුද කරන්නේ? කරන්න ඉන්න බලවතුන් ඇයි එකට එන්නේ නැත්තේ? දැන් උදාහරණයක් විදිහට මේ මොහොතේ චීනය සම්පූර්ණයෙන් ඉදිරිපත් වෙලා අපි හිතන විදිහට අපි හිතන විදිහට සාමාන්‍ය ප්‍රේක්ෂක ආවිල්ලා මෙහෙම කරොත් එහෙම එකපාරටම ඇමරිකාව කැමති චීනය එහෙම කරන්නේ නැති වෙන්න හේතුවක් තියෙනවා. ඊශ්‍රායලයේ ඩොනල්ඩ් ට්‍රම්ප් තුරුම්පක් විදිහට තියාගෙන. මොකද මෙතනදී ඌරගෙම පිට තියලා කපන මොහොතක් තියෙනවා. අන්න එතනදී තමයි මේ යුද්ධය නවතින්නේ. ඒ කියන්නේ ඊශ්‍රායලය හදපු අනවශ්‍ය පිළිකාවක් හදපු ජාතීන් දෙවන ලෝකෙ දෙපක්ෂයේ හිට්ලර්ගේ මානසික ව්‍යාධික ඵලයක් විදිහට සුද්ධ ජාතීන් හදන්න ගිහිල්ලා මිනිස්සු ඉතුරු වෙච්ච ටිකක් ගෙනල්ලා අනුන්ගේ භූමියක තැම්පත් කරලා නැති යුද්ධයක් හදලා ඒ යුද්ධයම පිට දාලා නැගී එන තාක්ෂණික විද්‍යාත්මක ජාතීන් මැද පෙරදි ගහරායන ආසියානු චින්තනය යටපත් කරන්න ගත්ත උත්සාහය මා හිතන්නේ තවදුරටත් අරගෙන යන්න පුළුවන්. මොකද ඒකට ඩිෆීට් කරන්න බැරි තරමට නැගෙනහිර රුසියාව යුද බලයෙන්ුත්, උතුරු කොරියාව යුද බලයෙන්ුත්, ආර්ථික බලයෙන් ඉන්දියාවත්, චීනය ශක්තිමත්. නිසා මේ බල කඳවුර BRICS එකයි World Bank එකයි හැප්පෙන මොහොත තමයි මේ යටින් යන්නේ. ඇත්තටම කියන නිෂේධ බලය ඔච්චර කල් ඇමරිකාව බ්‍රිතාන්‍ය එක දැන් නිෂේධ බලය මේ පැත්තට ටික යන. ඒක තමයි මේක වෙන්න කලින් කිව්වා ඇමරිකානු ගත්තු ඩොනල්ඩ් ට්‍රම්ප් වෙන්න කලින් කමලා හැරිස්ගේ මැතිවරණ ව්‍යාපාරවලදී ඇත්තටම පෙන්ලා දුන්නා සාමාන්‍යයෙන් පෙන්න. නමුත් ඒක අවාසනාවකට හෝ වාසනාවකට මේ තත්ත්වය ඇති වුණා. මේ වෙලේ ඊශ්‍රායලය දඩමීම කරගෙන ඉන්නවා ඩොනල්ඩ් ට්‍රම්ප් අල්ලගෙන ඉන්නවා චීනය. ලෝක බල කඳවුරු විදිහට බටහිර ආධිපත්‍ය අභියෝගයට ලක් වෙන මොහොතක් තමයි මේ නැගෙනහිර බල කඳවුර. මා හිතන්නේ නැහැ නැගෙනහිර බල කඳවුරත් එක්ක මේ මොහොතේදී වසර ඇත්තටම ඔටෝමන් රෝමන් යුද්ධයේ ඉඳලා ආපු බටහිර යුරෝපීය එකට තවදුරටත් හැප්පෙන්න පුළුවන්ද කියන එක තමයි මේ අභියෝගයට අපි ඉදිරියේදී ලක් වෙන්නේ. මොකද ඒකේ ලස්සනම දේ ජාත්‍යන්තර මාධ්‍ය මගේ විශේෂ නිසා. ජාත්‍යන්තර මාධ්‍ය විසින්ම ඇමරිකානු මාධ්‍ය Fox, Reuters, CNN, CBS, ABC මාධ්‍ය විසින්ම මේට සුළු මොහොතකට කලින් කියනවා BBC එකත්
මීඩියා වල ෆේක් නිවුස් එකක්. ෆේක් නිවුස් එක පටන් ගත්තේ තන තමයි ඔබ මගේ ප්‍රශ්නේ අහුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියපු විදිහට ඊරානයත් එක්ක සාකච්ඡාවක් ඇත්තටම වෙලා තියෙනවා. වෙලා නැති දෙයක් ඇමරිකාව වගේ රටක රාජ්‍ය නායකයා ජනාධිපති ප්‍රකාශ කිරීම ඔබ හිතන්නේ කුමක්ද? සාමාන්‍ය මිනිහෙකුට කියන්න පුළුවන් මානසික ව්‍යාධියක් කියලා. මම හිතන්නේ ඇත්තටම මේ යුද මැද පෙරදිග යුද අර්බුදයේ ඇත්ත නැත්ත පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ. කතා බහ කරන්න බොහෝමයක් දේවල් තියෙනවා. මොකද බැලු බැලමට එළියේ ඉඳන් බලන කෙනෙකුට ප්‍රේක්ෂකයෙකුට හිතෙන්නේ හරි මේ දින 5ක කාලය ලබා දීලා තියෙන්නේ යම් කිසි හේතුවකට පහෙන් පස්සේ සුබවාදී බලාපොරොත්තුවක් අපිට ලැබෙයි කියලා. නමුත් ඇත්තටම එහෙම ලැබෙයිද කියන කාරණාව ගැන බොහෝමයක් දේවල් අපිට ප්‍රශ්න කරන්නට තියෙනවා. ඔය අතරවාර තමයි අපි ජාත්‍යන්තරයේ නැවත වතාවක් අවධානය යොමු කරන්නේ ලැබෙන තොරතුරු වලට අනුව. මේක මේ ගෝලීය අර්බුදයක්, දැන් ගෝලීය බලශක්ති අර්බුදයක් දක්වා තීව්‍ර වෙලා තියෙනවා. ඔය අතරවාරේ තමයි අපි පිලිපීනයේ තොරතුරු ඔබට ගෙනාවේ බලශක්ති හදිසි අවස්ථාවක් මේ මොහොතේදී ඔවුන් ප්‍රකාශයට පත් කර ඇති බවට ගුවන් යානා ඉන්ධන ඔවුන්ට ප්‍රමාණවත් නොවීම හමුවේ. ඒ වගේම දැන් විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා බංග්ලාදේශයේ විසින් ඔවුන්ගේ ගුවන් යානා ඉන්ධන මිල 79ක වගේ විශාල ප්‍රමාණයකින් ඉහළ නංවා ඇති බව. මෙය ඔවුන් වාර්තා කරන්නේ මේ මාසය තුල මිල වැඩි කළ දෙවන අවස්ථාව බවට. ඉතින් යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා සමස්තයක් විදිහට බංග්ලාදේශයේ ගුවන් යානා ඉන්ධන මිල 111කින් පමණ ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ අනුව දැනට ලීටරයක මිල වාර්තා වෙන්නේ ඇමරිකානු ඩොලර් 1.32ක් විදිහට. ඉතින් ජාත්‍යන්තර වෙළඳපොළ තුල සිදුවන මිල ඉහළ යාම නිසා මේ මිල සංශෝධනය කිරීමට සිදු වූ බවට තමයි බංග්ලාදේශයේ බලශක්ති නියාමන කොමිසමේ සභාපති ජලාල් අහමඩ් උපුටා දක්වමින් විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ. ඔය අතරබාරයේදී අපි මේ සාකච්ඡාව ආරම්භයේදීම අවධානය යොමු කළා මේ ගෝලීය අර්බුදයේ ඇතුලේ රටක් විදිහට අපිට ලැබෙන අවස්ථාවන් මොනවාද? ඒ අවස්ථාවන් වලින් නිසි ප්‍රයෝජන කොහොමද අපි ගන්නේ කියන කාරණාව. ඒ අතරින් මේ සංචාරක කර්මාන්තයත් එක්ක මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ කියන්නේ ඒ වගේ අපිට තිබෙන අවස්ථාවක්. ඒ අනුව ගොඩබෑමේ ගාස්තු නොගෙවා මත්තල ගුවන් තොටුපළ භාවිතා කරන ලෙසට ගුවන් සමාගම් වලින් ඉල්ලීමක් සිදු කර ඇති බවට වරාහා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනතරුවන් කොඩිතුවක්කු පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එමිරේට්ස් ඒ වගේම කටාර් සහ ගල්ෆ් ගුවන් සමාගම් වලින් එම ඉල්ලීම සිදු කර ඇති බවටයි. අපිට හැකියාවක් තිබෙනවා වරාහා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනතරුවන් කොඩිතුවක්කු මේ පිළිබඳව පළ කළ අදහස් වෙත ඉක්මනින්ම අවධානය යොමු කරා. අපි මේ වෙනකොට වෙනත පෙරදිග ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක අපි ගුවන් විශේෂයෙන්ම ගුවන් සේවා විදිහට අපි දැනුම් දීලා තියෙනවා සියලුම එයාලයින් වලට විශේෂයෙන්ම එමිරේට්ස්, කටාර්, ගල්ෆ් වගේ ගුවන් එයාලයින් වලට ශ්‍රී ලංකාවට එන්න කියලා විශේෂයෙන්ම මත්තල වගේ ගුවන් තොටුපළක් කියන අපිට ලෑන්ඩින් පාකින් ෆ්‍රී විදිහට මේක පාවිච්චි කරන්න එන්න කියලා අපි දැනුම් දීලා තියෙනවා. අපිට විශේෂයෙන්ම ටර්කිෂ් එයාලයින් එක අපිට මේකට රෙස්පොන්ඩ් කළා. මේ වෙනකොට එයාලගේ ගමන් වාර ප්‍රමාණය වැඩි කරලා තියෙනවා කටුනායක ගුවන් තොටුපළට. අනිත් සියලුම අපි සේවා වලට දැනුම් දීලා තියෙනවා. මේ වෙලාවේ පුළුවන් උපරිමයෙන් සේවය කරන්න ලෑස්තිලා ඉන්නේ. ඒගොල්ලන්ට අවශ්‍ය නම් මත්තල හෝ කටුනායක පාවිච්චි කරන්න හැකියාව තියෙනවා කියන එක. මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙමින් පවතින පසුබිමක විකල්ප ගුවන්ගමන් සංක්‍රමණික මධ්‍යස්ථානයක් ලෙස ඉස්මතු වීම සඳහා මත්තල ගුවන්තොටුපළ යොදා ගැනීම පිළිබඳ පසුගියදා සාකච්ඡා ආරම්භ වුණා. මැදපෙරදිග අර්බුදය හමුවේ ගිලිහී යන ව්‍යාපාරික අවස්ථා අත්පත් කර ගැනීමටත් අර්බුදය හේතුවෙන් බැරි ලෙස පසුබෑමට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සහ ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමටත් රජය මෙමගින් අපේක්ෂා කරන බව සඳහන්. මැදපෙරදිග ගැටුම් සහිත කලාපවලට දුරින් පිහිටීමත් ලොව විශාලතම මගී ගුවන් යානය වන එයාබස් A380 යානා මෙහෙවීමේ හැකියාව සහිත දහවන පතයකින් යුක්ත වීමත් නිසා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ කෙරෙහි අවධානය යොමු තිබෙනවා. මත්තල ගුවන් තොටුපළ මේ අර්බුදයේ ඇතුලේ අපිට කොහොමද අවස්ථාවක් නිර්මාණය කර දෙන්නේ කියන කාරණාව පිළිබඳවයි ඒ විදිහට අපි අවධානය යොමු කළේ. මේ අතරවාරයේදී ජනාධිපති මාධ්‍යංශය තොරතුරු වාර්තා කරනවා. ආසියානු සංවර්ධන බැංකුවෙන් මේ වසර සඳහා ශ්‍රී ලංකාවට අනුමත කර තිබූ ඩොලර් මිලියන 380ක මුදල ඩොලර් මිලියන 480ක් දක්වා ඉහළ නැංවීමටත් උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඉන් ඩොලර් මිලියන 200ක් කඩිනමින් ශ්‍රී ලංකාවට ලබා දීමටත් ආසියානු සංවර්ධන බැංකුව විසින්
එකගතාවය පළ කර ඇති බවට මෙරටට පැමිණ සිටින ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ඇතුළු නියෝජිත කණ්ඩායම අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමු අවස්ථාවේදී මේ බව සඳහන් කර තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඉදිරි සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම පශ්චාත් දිත්ව ආපදා තත්ත්වය හා වත්මන් මැද පෙරදිග යුදමය වාතාවරණය හමු වූද ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් රජය ගෙන ඇති වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා විශේෂ ඇගීමක් සිදු කර තිබෙන බව. ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට අනුමත කර තිබූ ඩොලර් මිලියන 380ක මුදල ඩොලර් මිලියන 480ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. ඉතින් මේ පිළිබඳවත් මතක් කරන ගමන් අවසාන වශයෙන් අපි ආචාර්යතුමාට අවධානය යොමු කළොත් ආචාර්යතුමනි මේක ගෝලීය අර්බුදයක්, මේක අපි ඇති කරපු දෙයක් නෙවෙයි. මේ අර්බුදය ඇතුලේ දැන් අපි අනියමින් හෝ පාර්ශවකරුවන් බවට පත්ව අවසන්. එතකොට මේ මොහොතේදී අපි බලපෑමට ලක් වෙලා තිබෙනවා ඉන්ධන ගැටලුව හෝ වේවා, ආර්ථික අර්බුදයක් ඇතුලේ හෝ වේවා, අර අපි බලාපොරොත්තු වන දෛනික ජන ජීවිතය මේ වෙලාවේ අපිට ගත කරන්නට හැකියාවක් නැහැ. ඒ නිසාම මේ අර්බුදයෙන් ගොඩ එන එක අපේ අතේ තියෙන දෙයක් නෙවෙයි. ඒක ඔබ කිව්වා වගේම වෙනත් පාර්ශවයක් අතේ තියෙන දෙයක්. මේ අර්බුදයේ මැද්දේ රටේ ජනතාවට ලබා දෙන්න තියෙන පරිවිඩය මොන වගේද ඔබතුමාට? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් මම ඔබ ප්‍රශ්නෙට උත්තරේ මම මෙහෙම දෙන්නම්. ඔබ දහමුවේ ගෙන ආපු අලුත්ම නිවුස් එක තමයි ආසියානු සංවර්ධන බැංකුව දීපු ඩොලර් බිලියන 380 වෙනුවට 480ක් 100ක් වැඩි කර. එකපාරම මොකද මේ වැඩි වුණේ කියලා ඔබ මොකද හිතන්නේ? මම මේ කියේ මේ දැන් ඊයේ ඉරාන ලංකාවේ තානාපති කිව්වනේ ඔයාලට තෙල් නැත්තම් තෙල් දෙනවා, කෑම නැත්තම් කෑම දෙන්න. දැන් මේ දැක්ක නේද? මේ යුද්ධය භාවිතා කරන්නේ මෙතෙක් බටහිරට තිබුණු බල ආධිපත්‍ය ආර්ථික බලය නිෂේධ බලයේ පෙරදිග. දැන් මේ පේනනේ මේ රටවල් අපි නැටවෙන හැටි දැන් මේ තමයි මෙන්න මේක නිසා අපි රට අභ්‍යන්තරයේ විශේෂට මම අර කිව්වේ පබ්ලික් සෙක්ටර් ක්‍රයිසිස් මැනේජ්මන්ට් රාජ්‍යාංශය කියන්නේ මහ ජනතාව කොහොමද රටක රජයක් එක්ක වැඩ කරනකොට අපි කොහොමද මෙවැනි තත්ත්වයකදී අපි දැන් ඉන්දියාව මම දන්න විදිහට ඊයේද කොහෙද ඉකොනොමික් ලොක්ඩවුන් එකක් කියලා දැන් ආවා. ඒ කියන්නේ අපි වෙනදා කරන කන්සප්ෂන් එක ඇත්තටම කන්සප්ෂන් එක වැඩි වුණා ඇමරිකානු ධනවාදයත් අතර ගෝලීය ධනවාදය. ඒක ඇමරිකාව විතර නෙමෙයි ඒක මුළු ලෝකෙටම ආවේ. ඒක අපි කියන්නේ තියරි එකක් විදිහට ඇමරිකන් කැපිටලිසම්. කන්සප්ෂන් එක වැඩිනේ අපේ. තේරෙන විදිහට සරලයි විදිහට කියනවා අපි ආපහු හරකෙක් බැඳගෙන මේ හරක් දෙන්න බැඳගෙන කරත්තකින් තමයි එන්න වෙන්නේ කියන එක නෑ. අපේ පාරිභෝජනය අපි දන්නේම නැතුව වැඩි නේද? ඒ වගේම රටක විනයක් කියන එක රාජ්‍යාංශයට ලොකු එකක් තියෙනවා. අපි හිතමු දැන් සබන් ඉවරයි කියලා. මම දැකලා තියෙනවා ට්‍රොලි පිටින්ම සබන්. ඒ කියන්නේ මම විතරයි සබන් ගාලා නාන්නේ අනිත් කවුරු ඒ අවශ්‍ය නැහැ. තෙල් මම ගහගත්තාම ඇති මගේ වාහන. එතකොට රටක මේ ආරක්ෂකාංශ තියෙනවා. දැනටත් ආරක්ෂකාංශ විසින් තමයි ඒක කරන්නේ. අපි අනවශ්‍ය මේ බීතියක් පැනික් එකකට ලක් කරන්නේ කවුද? ඩොනල්ඩ් ට්‍රම්ප් විතරක් නෙවෙයි සමහරට ගමේ කඩේ මුදලාලි හාල් ටික හංගනවනේ. එතකොට මෙන්න මේ රටක් විදිහට අපි මේ ව්‍යසනය අපිට රට ඇතුළේම ප්‍රශ්නයක් නෙවෙයි මුළු ලෝකෙම ප්‍රශ්නයක්. ඒකට අපිට ඔබ දැකලා ඇති සමහර මට මිත්‍රයෝ ඉන්නවා මම මෙහෙම කතාවකින් අවසන් කරන්නේ. ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය මාසෙකට ලක්ෂ 50 60 පඩි ගන්නා ඉන්නවා. ලංකාව ඇතුළේ තියෙන හැමයි. නමුත් තෘප්තිමත් නැහැ. ලොකුම වාහනේ යන්නේ ලොකුම කෑම කන්නේ තෘප්තිමත් නැහැ. නමුත් මම දැකලා තියෙනවා සමහර අය හරිම තෘප්තිමත්. Happiness begins upon the mind. ඇරිස්ටෝටල් කියනවා සතුට තියෙන්නේ මගේ මනස තුල. නමුත් ඔබ කියයි ගෙදර කරන්ට් එක කැපුවාම කොහොමද? ගෑස් ටික නැති වුණාම ඔබතුමා කියන විදිහට තෙල් ටික නැති වුණාම. ඒක නිසා අපිට අවශ්‍යයි මම ඔබට ගරු කරනවා නම් තමයි මට සමාජය ගරු කරන්නේ. මම අපේ මේ වගේ තැනකදී අපි ගැන වගේම අපේ සමාජයේ පොදු යහපත ගැන අපිට කොච්චර අපිට හිතන්න පුළුවන්ද? රාජ්‍යයක් විදිහට පොලිසිය ආරක්ෂකාංශ යොදමින් යම් දේවල් ක්‍රියාත්මක කරන අතරතුර මට තියෙනවා පෞද්ගලිකව. එහෙම නැත්නම් තෙල් මිල එකට 4 ගුණයක් හොරෙන් හංගලා විකුණනවා. මම අර අහකට ගෙදර එක්කෙනෙක් හංගන් තියලා ගිනි අරගෙන නේ. ඉතින් ඒක නිසා අපි බොහොම බුද්ධිමත්ව මේක බොහොම මානවවාදයක් ලෝකේ ඉල්ලා සිටින අවස්ථාවක් විදිහට තමයි මා දකින්නේ. තරඟකාරීත්වයෙන්, ද්වේෂයෙන්, වෛරයෙන්, තරඟයෙන් අරගෙන ඉපු ආර්ථිකයක් කඩාගෙන වැටෙනවා. එතන මානවවාදය පවතින්නේ නැත්නම්. ඒක නිසා මට හිතෙනවා මේ වගේ අවස්ථාවක් අපිට ඊටාම හොඳයි. අපිට ස්වයං
සංවරකමක් අපි ඇති කරගත්තොත් මම සංවර වුණොත් මම හිතනවා මං ඉන්න තැන අනිත් අයට හොඳින් ජීවත් වෙන්න පුළුවන් කියලා. එහෙම තත්වයක් මේ ස්වභාව අපි ඉන්නේ සිම්පල් ෆිසික්ස් සරල භෞතිකයක තුළ. ඒ සරල භෞතිකය උදාහරණයක් අර අල්ලපු එහා පැත්තේ තියෙන ගහ කුරුල්ලා වගේම තමයි හියුමන්. අපි අනවශ්‍ය කෘත්‍රිම විදියට බිල්ඩින් හදලා අනිත් ටෙක්නොලොජි වෙන ඩුප්ලිකේට්ස් හදාගෙන යන්න ගියට එහෙම යන්න බෑ. ඒක පාලනය වෙනවා. so ඒ ස්වභාව දහමට නොවන අවනත ලෝකේ කිසිවක් නැහැ කියනවා වගේ ස්වභාවික තත්වයන්ට හැකිතාක් දුරට මම සමීප වුණොත් මේ එළඹ ඉන්න මේ මොහොතට මම හිත තියලා වැඩ කරොත් මේ මොහොත සතුටින් නම් මගේ හැම මොහොතක් මොකද මේ මිලේ තව මං අතීතය ගැනත් ලත වෙන්නේ අනාගත දේ කල්පනා කරන්නේ දැන් සතුටින් ඉන්නකෝ ඉතින් අන්න එහෙම ධර්මයක් එහෙම දහමක් එහෙම විද්‍යාවක් තමයි මේ ඉල්ලා සිටින්නේ මේක ගෝලීය අර්බුදයක් මේ අර්බුදයෙන් තනිතනිව ගොඩ එන්නට අපිට හැකියාවක් නැහැ රටක් විදිහට ඒ නිසාම ඔබට මට හැමෝටම නියමිත වැඩ කොටසක් තිබෙනවා වගකීමක් තිබෙනවා මේ අර්බුදයෙන් ගොඩ එනවා නම් ඒ වගකීම නිසියාකාරව ඉටු කිරීම තමයි මේ මොහොතේ අතිශය වැදගත් සාධකය බවට පත්වන්නේ. ඒ නිසාම තමයි දැන් දින 25ක වන්දත මාසයකට ආසන්න කාලයක් මුළුල්ලේ මේ මැද පෙරදිග ඇති වී තිබෙන යුදමය වාතාවරණය හමුවේ ලෝකයේ ප්‍රබල රටවල් වලට පවා දැන් ඍජු බලපෑම් එල්ල වී අවසන් අපි අඛණ්ඩ වේ පිළිබඳව තොරතුරු ඔබට ගෙනාවා. සැලෙස ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය විතරක් නෙවෙයි ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල් පවා මේ අර්බුදයේ දැන් පාර්ශවකරුවන් බවට පත්ව අවසන්. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි පිලිපීනය දැන් තවත් සුළු මොහොතකට කලින් ඔවුන්ගේ බලශක්ති හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්නේ. ඒ බලපෑම නිසා තමයි බංග්ලාදේශය ඔවුන්ගේ ගුවන් යානා ඉන්ධන මිල 79කින් එක් මාසකට දෙවතාවක් මේ වෙද්දී ඔවුන්ගේ ඉන්ධන මිල වැඩි කරලා තියෙන්නේ. ඒ නිසාම තමයි ඉන්දියාවේ ගෑස් පෝලිං අපිට දක්න ලැබෙන්නේ. ඒ බලපෑම නිසා තමයි පාකිස්තානය තුළ ඉන්ධන හිඟයක් අපිට දක්න ලැබෙන්නේ. ඒ බලපෑම නිසා තමයි ඕස්ට්‍රේලියාව, නවසීලන්තය කියන රටවල් වල දෛනික ජන ජීවිතයට බලපෑම් එල්ල වී තිබෙන්නේ. අපේ රට තුලත් ඇති වී තිබෙන අවධානම සහ ඇති විය හැකි අවධානම යම්කිසි ආකාරයකට හෝ පුරෝකතනය කරලා මේ මොහොතේදී අපි රජයක් විදිහට ගත යුතු ක්‍රියාමාර්ග රසක් නිවේදනය කරලා තිබෙනවා. ඒ නිවේදනය වලට අහුම්කම් දීලා රජයේ පාර්ශවයෙන් මේ මොහොතේදී ඒ අදාළ ලබා දෙන තොරතුරු වලට නිසියාකාරව අහුම්කම් දීලා ඒ තොරතුරු වලින් දැනුවත් වීම හමුවේ මම හිතන්නේ අනිසි කලබලයක් අපිට ඇති කරගත යුතු නැහැ මේ අර්බුදයේ ඇතුලේ. ආචාර්යතුමනි වැඩසටහනේ අපි අවසානයටත් ඇවිල්ලා තිබෙනවා. ජනතාවට පණිවිඩයක් ලබා දෙනවා නම් මේ මොහොතේ මම කැමති තමත් හිටියේ ජනතාවට ලබා දෙන්න තියෙන පරිවිඩය මොන වගේද? ඇත්තටම ඔබට මතක ඇති 2012 දී ලෝක විනාශ වෙනවා කියලා හරියට කලබගෑනියක් වුණා නේද? ඇත්තට හැම මොහොතක්ම අපි ඉඳලා අවසන් කරනවා. ඉතින් මේ ඩෝංගාල එකපාර වෙනවා නම් වෙයි. නිසා අනවශ්‍ය බීතියක් බයක් ඇති කරගන්න එපා. මේක අපිට විතරක් කර්ම උරුමයක් නෙමෙයි මුළු ලෝකෙම පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක නිසා අපි තියෙන සම්පත් බෙදා හදාගෙන අනිත් එක්කෙනා ගැනත් අපිට හිතන්න පුළුවන් මානසක් ඇති වුණොත් අපිට බොහෝ ප්‍රශ්න निराකරණය කරගන්න පුළුවන්. ඒ වගේම ඔබ දකිනවා අපේ දකිනවා අර BBC එක මේ වැඩසටහනට එන්න මම කලින් බලනකොට විශ්වවිද්‍යාලයේදී දැක්කේ මේ ෆේක් නිවුස් ග්ලෝබල් මීඩියා වල යනවා. සෝෂල් මීඩියා වලින් දැන් මේ අවස්ථාව ක්‍රයිසිස් එකක් කන්ෆ්ලික්ට් එකක් ධනාකරයක් කරගන්නවා විනා මේක තවදුරටත් ගැටුමක් වෛරයක් ද්වේෂයක් රටක් විදිහට ඔබ මොකද හිතන්නේ මේ මෙහෙම මේ ගැටුම් මැදින් ආණ්ඩු පිහිටවීම හෝ තව දේවල් කරා මදිද දැන් එහෙම ඇවිල්ලා අපි නෙලාගත්ත සුපිෂ්පිත ඵලයේ කුමක්ද නිසා අපි පුද්ගලයා විදිහට මට අනිත් පුද්ගලයා ගැන ගරුත්වයක් ද්වේෂයකින් තොරව මට බලන්න පුළුවන් නම් මම හිතනවා අපේ සමාජ ගොඩක් හොඳ තැනකට එනවා. ඔබ හිතන්න අපිට තව මෙහෙම වෙලා නැහැ මැද පෙරදිග රටවල් ඊරානයට වෙන්න පුළුවන් ඊශ්‍රායලයට වෙන්න පුළුවන් ඒ රටවල් වල මිනිස්සුන්ට මේ මොහොතේ ඇති වෙලා තියෙන තත්ත්වය. ඒ නිසා රටක් විදිහට අනවශ්‍ය බීතියක් ඇති කරගන්න එපා. දැන් උදාහරණයක් තෙල් රටේ තියෙනවනේ යම් ප්‍රමාණයක් ඒත් ගලම් බලුවොත් පෝලින් දිගට තියෙනවා. මේක හරි විහිළුවක් නෙමෙයි මොකටද මේ? නික මට පෞද්ගලිකව මං කිපතනේ ඔය මොකද ඊට පස්සේ කන්නේ 3 wheel වැඩිපුර දුවනවනේ ඒක ඉන්න වෙන්න. නෑ ඇත්ත ඔබ දන්නවා. ඉතින් ඒක නිසා මේවා ගැන අපි බොහොම
සමාජයක් විදිහට මේවා හැම දෙයක්ම රටක ආණ්ඩුවට නීතියට පොලිසියට කරන්න බෑ. මට ස්වයං ශික්ෂණයක් අවශ්‍යයි. ඒ ශික්ෂණය විසින් තමයි රටක් සංවිධානය අනිත් පැත්තට රජයට සහ අනිකුත් ආයතන වලට අපිට කෙටි කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙලක මේ මොහොත රට භූගෝලීය වශයෙන් අපිට මැද පෙරදිග ඇතුළු අනිකුත් රටවල වල තියෙන ව්‍යාපාර සහ ඒ ශ්‍රමය අපිට අද්දගන්න එක මොහොතක්. අනිත් පැත්තෙන් අපිට තෙල් එක බල ශක්තියක් පමණයි. අපි හැමදාම කියන කතාව අපි ඕල්ටර්නේටිව් පවර්ස් ගැන අපි තියෙන දේවල් වලට සයන්ටිෆික් රිසර්ච් සහ ඉන්වෙස්ටිගේෂන්ස් ප්‍රොජෙක්ට්ස් ඒව ගැන අපි දැන් ලැහැත් වෙනවා. මේට අවසර 30ක 20ක විතර කලින් තව අවුරුදු 50කින් ඉන්ධන නැති වෙනවා කියලා ආවා. ඊට පස්සේ කිව්වා නෑ තව අවුරුදු 150කට තියෙනවා. ඉතින් අපේ මේක හොඳ මොහොතක්. අපේ රටේ මොනවද ඇතුලේ තියෙන්නේ? ලෝකෙ ඔක්කොම නැවැත්තුවොත් මේ රටේ ඔක්කොම මිනිස්සු කන්න මැරෙනවා. ඉතින් මේ ඇති දැන් මේක නිසා මේ රටේ ඉන්නවා නම් උගත්තු කියලා જાතියක්, මේ රටේ තියෙනවා නම් පර්යේෂණ කියලා જાතියක්, මේ තසේ තියෙනවා නම් කෘෂි කර්මාන්තය, තව ව්‍යාපාර මේවා එකට බැඳුණු රාජ්‍ය පාලනයක් අවශ්‍යයි. ඒකට ජනතාව සංවිධානික සංවේදනය කරන්න ඕනේ. එහෙම නැත්නම් සෝෂල් මීඩියා හරි තවත් දේවල් වලින් මේ විකුණාගෙන මේක ආර්ථික ලාභයක්, මේක පෞද්ගලික වෛරයක්, මිත්‍යාවක්, ව්‍යාපාරයක් බවට පත් වෙන නැහැ. ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා අපිට මේක ලොකු මානසික අසහනයක්, මානසික ව්‍යාධි කරන තත්ත්වයක් ඇති වෙනවා. ඒ තත්ත්වයක් නොවීමට තමයි අවශ්‍ය වෙන්නේ මේ තත්ත්වය පිළිබඳව මාට ඇති පැහැදිලි මනස. මම ඔබට ගරු කරොත් තමයි අනිත් කෙනෙකුගෙන් අපිට සමාජීය ගරුත්වයක් ඇති වෙන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ආචාර්ය මනෝජ් ජිනදාස කැලණි විශ්වවිද්‍යාලයේ ජන සංවේදනාංශ අධිපති විශේෂම ජාත්‍යන්තර සංවේදන හා බෝධිශපාලනය වගේම මේ නව ඩිජිටල් මාධ්‍ය පිළිබඳව හොඳ හැදෑරීමක් තියෙන පුදුලි බොහොම ස්තුතියි අප සමග සම්බන්ධ වීම පිළිබඳව කාර්යබහුල මොහොතේදී අපි උදෑසන සිට ඔබට තොරතුරු ගෙනාවා විශේෂයෙන්ම මේ මැද පෙරදිග යුදමේ වාතාවරණය හමුවේ ඇති වී තිබෙන ගෝලීය තොරතුරු ඒ වගේම ඒ තත්ත්වය හමුවේ අපේ රටට මොන වගේ ආකාරයකටද ඒ බලපෑම ඇති වී තිබෙන්නේ සහ ඒ බලපෑම කළමනාකරණය කරන්නට බලධාරීන් ගෙන ඇති පියවර මොනවාද කියන කාරණාව සම්බන්ධයෙන් අපි සූදානම් වෙනවා විශේෂයෙන්ම නැවත වතාවක් මේ තොරතුරු රසක් සමගින් ඔබ හමුවන්නට මේ ඇති වී තිබෙන තත්ත්වයත් එක්ක මේ මොහොතේදී නැවත වතාවක් ඔබට මතක් කළොත් එහෙම මැද පෙරදිග යුද උණුසුම මේ මොහොතේදී පවතින්නේ යම් කිසි සාමකාමී තත්ත්වයක ඒ ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් එක්ක ලබා දී තිබෙනවා දින 5ක් මේ සාකච්ඡාව සඳහා. හැබැයි ඉරානයේ පාර්ශවයෙන් කියන්නේ ඒ වගේ කිසිදු සාකච්ඡාවක් මේ මොහොතේදී සිදුවන්නේ නැහැ කියලා. අතරවාරේ පාකිස්තානය මේ සාකච්ඡාව සඳහා ඍජු මැදිහත්කරුවෙකු ලෙස සහභාගී වන බවට මේ විදි තොරතුරු වාර්තා වනවා. යනුව මේ සතියන්තයේදී ඉරානය සහ ඇමරිකාවේ පාර්ශවයන් අතර මේ මොහොත යම් කිසි වූ සාකච්ඡාවක් පැවැත්විය හැකි බවට තමයි විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ. ඉතින් අලුත්ම තත්ත්වයේ ඒ පිළිබඳව අපි සූදානම් ඉදිරියේදී නැවතත් ඔබට වාර්තා කරන්නට රැඳී සිටින්න නිවුස් ෆස්ට් සමග.